ඉන්නේ කියලා. ඉතින් අස්තිම. හරි. පාන්දර ගිහින් Buhari kayak dia lagi kami saya kira ini traditional story is so story menor dia ini kayak apa lagi ini jadi kita try කරනවා කියලා. මේක හරි නේද? හරි. නෝම ඉන්නවා වගේ නේද? ඔන්ලයින්. හරි පාට මංජලිය කරන ඉස්සෙල්ලාම ඒක නෑ ඇලි අමාරු ඒක තමයි දැන් මම බලුවා කොහොමද මේ ඩිලිවරි සිස්ටම් එක මේ නාලනීක එකක් තියෙනවා මගේ ඒක නැත්නම් වේලපයින් දෙන්න communication program එකක් තුනන්දන සෝරි අපේ ඒකත් යොදා ගන්න සෙන්සුරාදා ගන්න. ඉතින් ඔක්කොවත් යොදා ගන්නවා නම් ඉස්සර හැබැයි ඉරිද උදේ වගේ කියන වචනේ වර්තමාන ක්‍රියාපදේ මොකද්ද අත්ති කියන්නේ කො වර්තමාන කාලේ ඒක අතීත කාලේ වචනේ තියෙනවා අතීත කාලේ තියෙනවා වචන හැබැයි විතර මේ යෙදෙන්නේ නැහැ ආසි කියලා ආසි කියලා අතීත කාලේ තියෙනවා ඒක බහු වචනයක් ආසි කියලා කියනවා ඒක සම්පති කියන එක නෑ සම්පති වර්තමාන ඔය ඒක ආසු කියලා කියනවා හැබැයි අත්ති කියන ක්‍රියාපදයේ ඒක වචන ක්‍රියාපදයක් වුණාට ඒක වචන බහු වචන දෙකක් නැතුව යෙදෙනවා. දැන් බලන්න පුත්තාමත්ති. පුත්තා අත්ති. පුත්‍රයෝ ඇත කියන එක. එහෙනම් පුත්තා සම්පි වෙන්න ඕන නේද? එහෙම වෙන්නේ නැහැ පුත්තා අත්ති කියලා කියනවා. ඒ වගේ ඉතින් ඒක ඒක වචන මොකද්ද? මන්ති කියලා කියනවා. මේ අත්ති මන්තිකෝ පුත්තා මත්ති කියන එක නේ මේ අත්ති කියන එක එතන මේ සංදි වෙලා මත්ති වෙලා තියෙන්නේ මේ අත්ති මට ඇත කියන එක මම මේ අත්ති කියන එක මේ පොතේ ගිය පාඩේ මෙහෙම
අතු ගන්නා කීයේ සුකුත් පිටන් රමණීය සාලවනම් අත්ති. ඔව්. අනිත් ඔක්කොම අතීතෙන් කියන මේක විතරක්. ඔව් එහෙම ඒ සමහරලාට මේ පාලි භාෂාවේ තියෙන සිස්ටම් එකක්. ඒක කියන්නේ සිස්ටම් එකක් නෙමෙයි. නිකන් ඒක හැපියක්. දැන් සූත්‍රවල තියෙනවා හරියට ඒක. මේ සූත්‍රවල තියෙන අතීත කාලේ යොදන්න ඕන ක්‍රියාපදේ වර්තමානයේ විදිහට තියෙනවා. වර්තමාන කාලේ කියන නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේක මේ අතීතයේ ජම්බුදීපේ රාමවතී නාම නගරං අත්ති. ඒ කියන්නේ රාමවතී නම් නුවරක් විය කියලා අපි තේරුම් ගන්න. සිංහල පරිවර්තනය කරද්දී විය කියලා මාත්‍රම නෑ කියලා ලියුවොත් ඒවයි ඉච්චරම ලොකු ප්‍රශ්න නෙමෙයි. හැබැයි ගැඹුරු ධර්ම කතා කරන අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙනවා එක අවස්ථාවක කාලය මිශ්‍ර කරගන්න එපා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කතනයේදී විස්තරයක ආගමක් තිබුණා නගරයක් තිබුණා ඒ වගේ තැන්වල නෙමෙයි. අර ගැඹුරු ධර්ම කාරණාවලදී මේ දැන් කියන එකක් වර්තමානෙම තියෙන්න ඕනේ. අතීතයේ වෙච්ච දෙයක් අතීතයෙන්ම කියන්න ඕනේ. අනාගතේ වෙන්න තියෙන දෙයක් අනාගත කාලෙින්ම යොදන්න ඕනේ කියලා ඒ ගැඹුරු ධර්ම කාරණා සම්බන්ධයෙන් එහෙම මේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙන කාලය මිශ්‍ර කරගන්න එපා කියලා. මට ඔව් පුත්තා සම්ති කියන එකනේ අපි බහුවචනයේට ඔව් දැන් ඒක පුත්තා අත්ති කියලා ලියන්න පුළුවන් එහෙම කිව්වොත් ඔව් එහෙම තමයි යෙදිලා තියෙන්නේ. දැන් ධම්මපදයේ ගාථාවක තියෙනවා පුත්තා අත්ති කියන. ඊළඟ පදයේ තියෙන්නේ ධනං අත්ති. එතන ධනං ඒක වචන නාම පදයට අත්ති ඒක වචනේ යෙදිලා තියෙනවා. පුත්තා බහුවචනේ ඒකට අත්ති කියලා ඒක වචනේ යෙදිලා තියෙනවා. ඒකේ බහුවචනේ මොකක්ද? අත්ති කියන එකේ සංදි. ඒකද ඔව්. ඒක කියන්නේ මේ ශාන්ති ඒක ටිකක් වෙනස් ලොකු වෙනසක් නේ. අතිසන්ති වෙච්චි. ඔව් එහෙම තමයි. ඒ වගේ මේ ඒක මේ ඔකේ ධාතුව තියෙන අස කියලා ධාතුව තියෙන්නේ. අස ධාතුව හරීම මේ ඉරෙගියුලර් එකක් ඒක. මේ වාක් ඔය ආඛ්‍යාත විභක්තියක් කතාගෙන වර්තමාන පංචමී සප්තමී යත්තමී අච්චතිනී ඔය කියලා කතා කරනවා හැම එකකම රූප යෙදිලත් නැහැ ඒකට. ඉතින් යෙදිලා තියෙන තැන්වලත් සමහරලාට ප්‍රථම පුරුෂයෙන් තිබුණොත් මධ්‍යම පුරුෂයෙන් නැහැ. අන්න ඒ වගේ මේ බොහොම ඉරෙගියුලර් සිස්ටම් එකක් මේ ධාතුවට තියෙන්නේ. වර්තමාන කාලෙට නම් අත්ති සම්ති අසි අත්ථ අම්හි අම්හ නැත්නම් අස්මි අස්ම කියලා යෙදිලා තියෙනවා. දැන් අස්මිමානය කියලා වගේ එහෙම කතා කරන්නේ අස්මිමානය කියන්නේ වෙලි කියන මැනීම කියන එකට අස්මිමානය කියලා. ඒ වගේ තියෙනවා. අසී බහුවචන කියලා ආසු. ඒ අතීත කාලේ. ආසි ආසුම්. දැන් ඒකටම බලන්න මධ්‍යම පුරුෂ නැහැ. ප්‍රථම පුරුෂයට විතරයි අතීත කාල මේ රූප තියෙන්නේ. මධ්‍යම පුරුෂයට උත්තම පුරුෂයට නැහැ. අතීත කාල උත්තම පුරුෂයට තියෙනවා ආසීන් කියලා. ආසීන්හ කියලා මේ මධ්‍යම උත්තම පුරුෂ බහුවචනයක් තියෙනවා. ආසෝ ආසිත කියලා තියෙනවද මම දන්නේ නැහැ. මට හරියට මතකයක් නැහැ. අස්මි අස්ම එතකොට අස්මි අම්හි කියලා රූප දෙකම තියෙනවා. අස්ම අම්හ කියලා රූප දෙකමක් තියෙනවා බහුවචනෙට. ඔය වගේ කතා කරගෙන ඉන්න තියෙනවා හොඳයි මේක. බයිකමාරක් දෙකක් මටත් හොඳයි පාඩමක් ඇතුව වෙන්නේ. එතකොට අපි පැටලෙනවා. අපිට දැන් භාගයනේ තේරෙන්නේ. පටලව ගන්න එපා. ඔව් සරල පාලි ශික්ෂක නෑ මොකද්ද මේ පාලි පාඨමංජලියේ 32 වෙනි පාඩමේ දක්වලා තියෙන්නේ. අපි 30 ඉවර වෙනකම් කළා නේ. අර මේ තව පොඩි ප්‍රශ්නයක් වේද සයින්ස් වලට පුළුවන්. පුළුවන්. අර ඊයේ එදා අපි පාඩම
අර මරිස්සන්ති කියලා කියන්නේ මරනවා කියන එක. මරිස්සන්ති. මරිසන් කියන්නේ මැරෙනවා. අනාගත කාලේ. මැරෙයි. ඔව් කවුරුවත් කාවවත් මරනවා කියන එක නෙවෙයි. මැරෙනවා කියන එක. මම මැරෙනවා. කියන්නේ සබ්බේ පුත්තා මරිස්සන්ති. සබ්බේ පුත්තා මරිසන්ති හැම දරුවෙක්ම මැරෙනවා. ඔව් මේ අනික තව දෙයක් මතක තියාගන්න මේ පුවත්ෙදි කරන වැඩ වාක්‍ය දෙකක් තුනක් සම්බන්ධ කරගෙන යනකොට හැමතිස්සෙම මතක තියාගන්න පළවෙනි වාක්‍යයේ කර්තෘ තියෙනවා නම් දෙවෙනි තුන්වෙනි වාක්‍ය වලට ඒ කර්තෘ යෙදිලා නැති වෙන්න පුළුවන්. නමුත් පළවෙනි වාක්‍යයේ කර්තෘ බලාගෙන දෙවෙනි තුන්වෙනි වාක්‍ය වල ක්‍රියාපද බහුවචනයෙන් තියෙනවා. දැන් උදාහරණයක් ඇරගෙන ගත්තොත් බෝසතාණන් වහන්සේ නේරංජරා ගාන්තරට වැඩියහ. එතැන් සිට ගඟෙහි නා කිරිබත් අනුභව කළේය කියලා කිව්වොත් කියන්න බෑ. මොකද ඒ වාක්‍යයේ කර්තෘ යෙදිලා නැහැ. නමුත් කර්තෘ පළවෙනි වාක්‍යයේ තියෙනවා බෝසතාණන් වහන්සේ කියලා. එතකොට දෙවෙනි වාක්‍යයට එනකොට කිරිබත වැළඳූහ කියලා තියෙනවා. ඊළඟ තුන්වෙනි වාක්‍යයක් එන්නත් පුළුවන්. කිරිබත් වැළඳීමෙන් පසු අජපාල නුගරුකම මුලට ගියේය. කියන්න බෑ. එතන කර්තෘ නෑ ඒ වාක්‍යයේ. නමුත් අපි දන්නවා ඒ වැඩේ කළේ කවුද? බෝසතාණන් වහන්සේ පළවෙනි වාක්‍යයේ තිබිච්ච බෝසතාණන් වහන්සේම තමයි මේ තුන්වෙනි වාක්‍යයේ ක්‍රියාව කරලා තියෙන්නේ. එතකොට එතෙන්දෙත් ආපහු බහුවචනෙන්ම තියෙන්න ඕනේ. ඔයගේ එකේ මම එක තැනක් මේ රවුන්ඩ් කරලා තියෙනවා රිපීට් එකක් එක වාක්‍යයක් දෙසරයක් ලියවිලා තියෙනවා. දැන් අදින්න පාකමත් බලන්න පස්සේ. ද්වත්තිසතිමෝ පාඩු 32 වෙනි පාඩම මේකේ උගන්වන්න උත්සාහ කරනුනේ එකත්තුන් කියලා ප්‍රත්‍යයක් ගැන. එකත්තුන් බලන්න අනේකක්කත්තුන් ඒකක්කත්තුන් ද්විකත්තුන් තික්කත්තුන් හරි තේරුණා නේද? එකත්තුන් කියන්නේ වාර ගණන ගැන කතා කරන්න යොදන වචනයක්. ඕනම සංඛ්‍යා නාමයකට ඔබ යොදන්නට පුළුවන්. සංඛ්‍යා නාමයකට විතරයි යොදන්න පුළුවන්. ඒකක්කත්තුන් දැන් පස් දැන් ද්විකත්තුන් කියන්නේ දෙවරක්, තික්කත්තුන් කියන්නේ තුන්වරක්. පස්වරක් කියන එකට කොහොමද කියන්නේ? පංචක්කත්තුන්. හරි. ඊළඟට හත්වතාවක් සත්තක්කත්තුන්. දහවතාවක් මේකේ තියෙන දසක්කත්තුන්. දසක් 10ද කියන්නේ? ඔව් 10ට දසක්කත්තුන්. ඒ විදිහට ඕනම සංඛ්‍යාවාචී නාමයකට කට්ටුම් කියන කේළුවම ඒකේ කියවෙන වාර ගණන තමයි එකකින් කියවෙන්නේ. හරි. ඊළඟට ආවජ්‍යමානෝ මෙනෙහි කරමින් ඒකකෝ හුදකලා වූයේ සමුට්ඨාපේසි නැංවිය කුද්දෝ කිපියේ අසහන්තෝ නොයිවසන්ති. ඊළඟට තස්මින් සමයේ මාරෝ දේවපුත්තෝ එවං චිත්තේසි. දැන් මොකද උනේ ඔක්කොම මේ දැන් දෙවිවරු රැස් වෙලා හිටියා. සක්‍රය මහා සක්‍රය මහා බ්‍රහ්මයාස්සේ සුදු කුඩයක් උසලගෙන හිටියා. කාලනම් නාගරාජයා ගුණ වර්ණනාවක් කරමින් හිටියා. ඉතින් ඔය වගේ නොයෙකුත් දේවල් සිද්ධ වුණානේ. ඊට පස්සේ ඔන්න ඒ වෙලාවේ තස්මින් සමයේ මාරෝ දේව පුත්තෝ එවං චින්තේසි. මාර දිව්‍ය පුත්‍රයාට මෙහෙම හිතුණා. මාර දිව්‍ය පුත්‍ර මේ බලන මාරයා කියන්නේ අපිට හිතෙන්නේ මේ අපායේ ඉන්න කවුරු හරි එකෙක් කියලා නෙමෙයි. මාර කියන්නේ ජොබ් එක. ජොබ් එක. දේව පුත්‍රයෙක් යා. දිව්‍ය ලෝකෙ ඉන්න කෙනෙක් යා. එයාට මේ දිව්‍ය ලෝකයක් තියෙනවා. එයා ඉන්න දිව්‍ය ලෝකේ නම මොකද්ද? වසවත්ති කියලා දේව ලෝකයක් නැහැනේ. වසවත්ති කියන්නේ එයාගේ නම. පරනිම්මිත වසවත්ති කියන්නේ. පරනිම්මිත වසවත්ති කියන්නේ වෙන කවුදෝ එක්කෙනෙක් මවාපු එක. පරනිම්මිත වෙන කවුරුද තමන් මවාගත්ත වෙන කවුදෝ මවාපු දිව්‍ය ලෝකයක් තමයි එයාට තියෙන්නේ. මාරෝ දේවපුත්තෝ ඒවන් චින්තේසි. මෙහෙම කල්පනා කළා. චින්තේසි කියන එක
වර්තමාන කාලේට රූප දෙකක් කියන්න බලන්න මට. චින්තති චින්තේති. චින්තති නෑ. චින්තති කියලා රූපයක් නෑ. චින්තේති කියලා රූපයක් තියෙනවා. එතකොට එහා සමගම යන අනිත් එක මොකද්ද? චින්ත යති. චින්ත යති. චින්තේති චින්තයති. තස්මින් සමේ මාරෝ දේවපුත්තෝ එවං චින්තේසි. සිද්ධාර්ථ කුමාරෝ බුද්ධෝ භවිතුම් වායමති. ඔන්න දැන් මෙයා හිතන දේ තියෙන මේ උදිත කොම ඇතුලේ තියෙනවනේ. සිද්ධාර්ථ කුමාරෝ බුද්ධෝ භවිතුම් වායමති. සිද්ධාර්ථ කුමාරයා බුද්ධෝ භවිතුම් බුදුවරයෙකු වන්නට වායමති වෑයම් කරයි. වායමති උත්සාහ කරයි. වායමති. ඕකෙන් හැදෙන නාමපදේ මොකද්ද වායමති කියන එකේ? මේකෙන් හදන නාමපදේ වායමති කියන එකේ. වායාම ඔව් නාමපදේ. ආරෂ්ඨාංගික මාර්ගයේ එක. වායාම. වායාම කියලා කියන්නේ සම්මා වායාම කියලා කියන්නේ. වායාම උත්සාහේ වායමති. සෝ මයිහං විෂයං අතික්කමිතු කාමෝ හෝති. සෝ කිව්වේ කවුද? ඒ සිද්ධාර්ථ කුමාරයා මයිහං විෂයං මගේ විෂය. ඒ කියන්නේ මොකද්ද? මගේ ඔව් විෂය කියන්නේ තමන් මගේ බලාපොරොත්තු වෙන්නේ. මගේ ක්ෂේත්‍රය මට අයිති එයාට අයිති විෂයක් තියෙනවා. එයාට අයිති ප්‍රදේශයක්. එයාට අයිති ප්‍රදේශය මොකද්ද? මාරයාට අයිති ප්‍රදේශය. සුසුගතිය කොලක්කයි. ඔල්ට විතරට වැඩිය පහසුවෙන්ම කියනවනම් වැරද්දට පොළඹවන සංසාර ගමන දිග පංචකාමයේ තමයි එයාගේ විෂය. හරි? මේ බුදුහාමුදුරන්ගේ එක සැරයක් ඇවිල්ලා අහලා තියෙනවා ආමුදෙනේ. මේ මාරයා කියලා කියනවා කොහොමද මොන ප්‍රමාණයකින්ද මාරයෙක් බවට පත් වෙන්නේ කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් අහලා තියෙනවා. ඉතින් මේ ඒක බුදුහාමුදුර ඒ වෙලාවේ දීලා තියෙන උත්තරේ තමයි චක්කුමාරෝ ඇහැ තමයි මාරය. හරි ඊළඟට රූපය මාරය. ඊළඟට චක්කු විඥානය මාරය. හරි ඊළඟට ඒ වගේම සෝතය මේ රූප නෑ ශබ්දය සෝතය සෝත විඥානය. ඊළඟට ජීවහා රසය ජීවහා විඥානය. ඊළඟට ස්පර්ශය කාය විඥානය. ඉතින් ওই විදිහට ඔක්කොම ඉන්ද්‍රිය සම්බන්ධ කරලා තමයි මායя කියලා බුදුහාමුදුරුවෝ අර්ථකථනය කරලා තියෙන්නේ. හැබැයි ඕක විතරක් නෙමෙයි වෙන තැන්වල එක එක වෙන මාර්ගවලුත් ඉඳලා තියෙනවා. නමුත් මායяගේ විශේෂ කියලා කියන්නේ ওই පංචේන්ද්‍රිය නෙමෙයි අතරම සලායතනයටම අයිති එයා සලායතනේ දැන් අපි වුණත් ඔක්කොම අපි සංසාරයට බැඳිලා තියෙන මොනවද? සලායතනෙන් තමයි අපි බැඳිලා තියෙන්නේ. අපේ රූප නිසා, ශබ්ද නිසා, ගඳ සුවඳ නිසා, ස්පර්ශ නිසා, අපේ එක හිතුවිලි මනෝලෝක නිසා තමයි අපි සංසාරයට බැඳිලා තියෙන්නේ. එතකොට ඒක තමයි මායයට අයිති මේ ප්‍රදේශය. දැන් අපි ඒවයි වැඳලා තියාගෙන ඉන්න එක තමයි මායя කරන වැඩේ. එතකොට මේ ඒක තමයි මාර විශේෂ කියලා කියන්නේ. ඒතර දැන් මායя කල්පනා කරනවා සිද්ධාර්ථ සෝ මයිහං විෂයං අතික්කමිතු කාමෝ මගේ මේ සලායතන විෂය සලායතන ක්ෂේත්‍රය අතික්කමිතු කාමෝ ඉක්මවන්නට අතික්කමිතු කාමෝ හෝති ඉක්මවන්නට කැමති වෙයි. අතික්කමිතු කාමෝ හෝති. අතික්කමිතු කාමෝ ඔය වගේ වචන අපිට කලින් ඉගෙනගෙන තියෙනවා. මොකද්ද ඔක වෙලා තියෙන්නේ? අන්න හරි පලායිතු කාමෝ මොකද්ද එතෙන්දි වෙලා තියෙන්නේ? කාම શબ્දේ එකතු වෙනකොට මොකද්ද ලොප් වෙලා ගිහිලා තියෙන්නේ? අතික්කමිතු කාමෝ කියලා කියන්නේ මොකද්ද? අතික්කමිතුන් කියන එකයි නේද? එතකොට තුමන්තය ලොප් වෙනවා කාම શબ્ද එකතු වෙනකොට. ගන්තුම් කාමෝ කියලා කියනවා ඒක අපි ගන්තු කාමෝ. හරි අතික්කමිතුන් කියලා කිව්වත් ඒක එහෙමත් කියන්න පුළුවන්.
හරි. නමුත් අර තුමන්තය අයින් කරලා තව යොදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි කාමෝ කියන වචනේ එකතු කරලා. කාමෝ කියන අතික්කමිතුම් කාමෝ හෝති කියලා කියන්න බෑ. එතකොට කාමෝ කියන එක එකතු වෙනකොටම අතික්ක අර තුන් උන් කියන බිඳුව ලොක් වෙලා අතික්කමිතු කාමෝ කියලා ඉතුරු. හරි. ඕනම තුමන්ත ක්‍රියාවකට ඕක යොදන්නට පුළුවන්. නිදන්නට කැමැත්තේ කියලා කියන්නේ සයිතු කාමෝ. සයිතුම් කාමෝ කියන එක තමයි සයිතු කාමෝ. හරි. උයන්නට කැමති කියන එකට පචිතු කාමෝ, පචිතුම් කාමෝ, පචිතු කාමෝ ඔය විදිහට. අතික්කමිතු කාමෝ හෝති. ඉදානි දැන් නම් අස්ස මොහොත සිද්ධාර්ථට ඕකාසං න දස්සාමි. මෙයාට ඕකාසයක්. ඕකාසය කියන්නේ ඉඩක්, අවසරයක්. ඕකාසං න දස්සාමි. දස්සාමි කියන්නේ මෙතන නෑ. මෙතන මේ දස්සාමි කියන රූපය දදාමි කියන එකේ අනාගත රූපයටයි ඔය දස්සාමි කියලා දදිස්සාමි කියන එක තමයි ඔය දස්සාමි කියලා යෙදලා තියෙන්නේ. හරි. ඕකාසං න දස්සාමි කියන්නේ නොදෙන්නේ කියන එක. දැන් මොහුට මම ඉඩක් නම් නොදෙන්නේ. හරි. ඕකාසං න දස්සාමි. දදිස්සාමි කියන එක තමයි ඔය දස්සාමි කියලා යෙදලා තියෙන්නේ. දා ධාතුවේ අනාගත රූපයක් හැටියට. හරි. දස්සාමි. ඉතේ නොදෙන්නේවි තතෝ මහන්තං ඊපසු මහන්තං මාරසේනං විශාල මාර සේනාවක් ආදාය අරගෙන ගිරිමේකලන් නාම හත්තින් අභිරුහිත්වා ගිරිමේකලා නම් වූ හත්තින් ආරුහිත්වා ඇතුපිට නැගී ගිරිමේකලා නම් ඇතුපිට නැගී යුද්ධාය නික්කමින් යුද පිණිස නික්මුණේය. බලන්න යුද්ධාය නික්කමින් අර ආහාරාය ගෝචරාය කිව්වා වගේ යුද්ධාය යුදේ පිණිස කියන අර්ථය සඳහා මොකද්ද එතන දෙවිලා තියෙන විභක්තිය යුද්ධාය චතුර්ථ විභක්තිය චතුර්ථ නික්කමි කියලා කියන්න බෑ නේද මේකද? තුන්වෙනි පාර්ශ්වයට ඉතින් ඉතිතත් මහන්තම ගියාගේ නික්කමති නේද? නික්කමති කියන්නේ වර්තමාන කාල රූපේ. අතීත කාල රූපේ නික්කමි. ඔය පටලවගෙන තියෙන්නේ මොකද්ද? නික්කමාමි කියන එක. මේක උත්තම පුරුෂ නෙමෙයි නික්කමි කියන එක අතීත කාල රූපය. නික්කමති කියන එකේ කොහොමද වර්ණය කියන්නේ නික්කමති කියන එක? නික්කමති නික්කමන්ති. මධ්‍යම පුරුෂයට නික්කමසි නික්කමත. උත්තම පුරුෂයට නික්කමාමි නික්කමාම. වායාම ගච්ඡanti වගේ හැම එකටම පචන්තෝ කියලා ඒකත් එහෙම එක එක විදියට නාමපද හැදෙනවා එක එක විදියට. දැන් දැන් පචති කියන එක ගත්තොත් පචන්තෝ කියන එක නාමපදයක්. පචමානෝ කියන එක නාමපදයක්. තව නාමපදයක් තියෙනවා පචන කියලා නාමපදයක්. හරි. දැන් වායමති කියන එක ගත්තොත් වායමන්තෝ කියලා නාමපදයක් තියෙනවා. වායමානෝ කියලා නාමපදයක් තියෙනවා. වායාම කියලා වෙනම නාමපදයක් තියෙනවා. නාමපද විවිධ ක්‍රම වලට හැදෙන්න පුළුවන්. එක ක්‍රියාපදයකින් විවිධ ක්‍රමයේ නාමපද හැදෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි අර නාමපද කියව දැන් ගච්ඡන්ත ගච්ඡමාන කියලා කිව්වම ඒවා වර්තමාන කාල කෘදන්ත නාම. දැන් මෙතෙන්දී අපිට එහෙම වර්තමාන කාල කෘදන්තයක් කරවම කියන්න බෑ. වායාම කියලා කිව්වම ස්වභාවිකවම හැදෙන නාමපදයක්. මේ උත්සාහය
කියනවා. අරවා උත්සාහ කරන්නේ පුද්ගලයේ ඊළඟට ක්‍රියාර්ථකුත් එක්ක කියන්නේ. මෙතන කෙලින් එහෙම නෙමෙයි වායාම උත්සාහය උත්සාහ කරයි කියන එකෙන් උත්සාහය කියලා නාමපදයක් හැදෙන්න පුළුවන් නේද? සිංහලෙත් එහෙම තියෙනවනේ නේ. ඒ වගේම උත්සාහය උත්සාහ කරන තැනැත්තා කියලා ගන්නත් පුළුවන්. ඒකත් නාමපදයක්. ඒවා තමයි ගච්ඡන්. අර ගච්ඡන්තෝ ගච්ඡමානෝ කියලා ඒවයින් හැදෙන්නේ. හරි. හරි අවුරුද්ද මේ නාවේ. අනේ නෑ. හරි බර කල්පනාවකට වැටෙන එකපාරට. කිව්වේ හදන්න බුද්ධා කියන්නේ විභක්ති වලට අර හරකනේ ඔව්. ඒවත් කොහොමද? ඔව්. නාමපදත් ඒ විදිහට දැන් වායාම කියන එකත් නෑ වායාම. ඔව් වායාම කියන එකත් ඒ මෙතට ඒක ඉතින් හැම විභක්තියකටම හැම විදියටම වර්ණකෙයිද කියලා අපි කියන්න දන්නේ නැහැ. නමුත් තැන් වල සූත්‍රවල තැන් වල යෙදිලා කියනවා. දැන් වායාම සම්මා වායාම කියන සම්මා වායාමෝ කියලා පටමාවෙන් යෙදිලා කියනවා. ඉතින් මේ ඊළඟට මම දන්නේ නැහැ. ඉතින් අනිත් විභාග වායමහා වායමස්මින් කියලා එහෙම යෙදලා තියෙනවද කියලා මට හරියට මතකයක් කල්පනාවක් නැහැ. නමුත් වායාමෝ කියලා පටම විභක්තියෙන් යෙදලා තියෙනවා. හරි. බුද්ධෝ භවිතුම් වායමති සෝ මයිහං විෂයං අතික්කමිතු කාමෝ හෝති. ඉදානි අස්ස ඕකාසං න දස්සාමි. ඕකාසං බලන්න. ඉඩක් ඔතන ඕකාසං සම්බන්ධය කියන්නේ. ඔව් එතන තියෙනවා ඕකාස කියන්නේ අවසරයි කියනවා වගේ එකකට ඕකාස කියලා පාවිච්චි කරනවා. ඕකාස කියන වචනේ සාමාන්‍ය තේරුම ඉඩක් කියන එක. ඕකාසං දැන් අතන අර බුදුහාමුදුරුවෝ මේ ලංකාවට යක්ෂයින් দমনය කරන්නට එක සැරයක් ලංකාවට වැඩියයි කියලා දෙනවනේ මහියන්ගණයට නේද? යක්ෂ দমনයට නේ වැඩියයි කියන්නේ. ඉතින් බුදුහාමුදුරන්ට මේ වාඩි වෙන්න ඉඩක්වත් දුන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කොහොම හරි ඉඩක් ලබාගෙන තිනවා හරියට වාඩි වෙන්න විතරක්. වාඩි වෙන්න විතරක් ඉඩක් ලබාගෙන එතනින් තමයි ගින්දරක් පතුරවන්න පටන් ගන්න තියෙන්නේ. යක්ෂයන්ව හැක් කරන්න. එතකොට තමන්ට ලැබිච්ච ඉඩකඩ ප්‍රමාණය පුතුල කරගන්න වැඩි කරගන්න මේ ගින්නක් පැතුරුනේ. හැබැයි ඔය සාහිත්‍ය පොත්වල තියෙන කතාවක්. හරි. ඒක නිසා ඕව ගැන එච්චර මේ බරපතල හිතන්න ඕනේ නැහැ. සාහිත්‍ය පොත්වල එහෙම තියෙනවා. දැන් ඔය මොකද්ද දාඨා වංශය, තූප වංශය කියලා පාලියෙන් ලියවිච්ච සාහිත්‍ය පොත් තියෙනවානේ. දලදාව ගැන ලංකාවේ බිහි වෙච්ච ස්තූප ගැන ලියවිච්ච පොත් තියෙනවා සාහිත්‍ය පොත්. පාලියෙන් ලියවිච්ච සාහිත්‍ය පොත්. ඒවයි ඉතින් ওই බුදුහාමුදුරන් ගැන කතා කරනකොට ඔය වගේ දේවල් ඉලක්කනවා. තමයි සූත්‍රවල එහෙම තියෙන කතන්දර නෙමෙයි. එතනත් අර බුදුහාමුදුරුවෝ ඉඩකඩක් ලබා ගත්තා කියන තැන පාවිච්චි කරලා තියෙන වචනේ ගැන මම කියන්නේ පොඩ්ඩක් අහන්න. ඕකාසං ලබිත්වා ඉඩක් ලබාගෙන කියන්නේ. හරි. ඕකාසං න දස්සාමි. ඉඩක් මම මෙයාට නම් අද ඉඩක් දෙන්නේ නැහැ. මේ මෙතන තියෙනව නේද අස්ස කියලා රූපයක්. ඉදානි අස්ස ඕකාසං න දස්සාමි. ඒ අස්ස කියන શબ્දයේ ඒ වචනේ මොකද්ද? අස්ස කියන වචනේ ඉදානි අස්ස ඕකාසං න දස්සාමි. මොකද්ද ඒ අස්ස කියන්නේ? ඔව් මොකද්ද කොහෙන් ආපු එකක්ද ඒක? දැන් අස්වැයටත් අපි අස්ස කියලා කියනවා නෝ. සෝ ඒ කියන්නේ ඈ? තව શબ્දේ නෙමෙයි. ඔබ කියන්නේ සෝ කියන්නේ ඒක ත શબ્ද තමයි නේද? මොහුට මෙයාට අයිතිකාර පංච නෑ
ඉම ඉම. ඉම සද්දය. අයං ඉමේ ඉමං ඉමේ අනේන ඉමිනා හේවි හේවි අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසං අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසං. ඒක චතුත්ථ විභක්තිය. අස්ස මෙයාට අස්ස ඕකාසං න දස්සාමි මුදෙමි. ඉති තතෝ මහන්තං මාරසේනං ආදාය. විශාල මාරසේනාවක් ආදාය අරගෙන. ආදාය කියන එක මොකද්ද? පූර්ව ක්‍රියාවක් බොහොම හොඳයි. ආදාය පූර්ව ක්‍රියා ප්‍රත්‍ය හැටියට යයන්න නිදිලා තියෙන්නේ. ආදාය කියන්නේ මොන ධාතුවෙන්ද හැදිලා තියෙන්නේ? දා ධාතුවෙන්. දා ධාතුව කියන්නේ දීම කියන එකෙන්. ආ කියන එක යෙදුනන් පස්සේ ගැනීම කියන එකට හැරෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මෙතෙන්ට යොදන්න පුළුවන් ආදාය කියන එක වෙනුවට ගහෙත්වා අරගෙන කියන එකට. ගහෙත්වා කියලා කියන්නත් පුළුවන්. ආදාය ගිරිමේ කලන්නාම හත්තින් අභිරුහිත්වා. ගිරිමේ කලානම් ඇතු පිට මෙතන අභිරුහිත්වා ගිරිමේ කලානම් හත්තින් ආරුහ ඇතුට නැගිව ඇතු පිට නැගී කියන එකේදී ওই පිට කියන එකට වචනයක් පාලියේ අපි යොදන්නේ නැහැ. හත්තින් කියලා කිව්වම අපි දැනගන්නවා මෙයා ඇතු පිට තමයි නගින්නේ කියලා. නැත්නම් අපි වලිගෙත් නගින්නේ නැහැ. හත්තින් කියලා කියන්නේ ඇතු පිට නැගී. ඇතු පිට නැගී යුද්ධාය නික්කමී යුද පිණිස නික්මුණා. අබිරු කියලා කියන්නේ ඈ? එතන අබිරු කියන්නේ අබිරු නෙමෙයි. හත්තින් හත්තින් අභිරුහිත්වා. තනි වචනයක් අභිරුහිත්වා. නගිනවා කියන්නේ ඕ නගිනවා අභිරුහිත්වා. ආරුහිත්වා කියන්නත් පුළුවන් අභිරුහිත්වා කියන්නත් පුළුවන්. ඉතින් දෙකම එකම තේරුමයි. පිට කැල්ල එනවා කියලා නෑ පිට ඔන්න මෙතෙන්දි තියෙනවා ඕගොල්ලන්ට ඔන්න ඉගෙන ගන්න මේ නීතියක්. මාර බලේ බෝධි මණ්ඩං ආගච්ඡන්තේ බෝධිසත්තං පරිවාරෙත්ව අට්ඨිතා සබ්බේ දේවා සම්මුඛ සම්මුඛට්ඨානේන පලායේසු. ওই වාක්‍යය පටන් ගන්න තියෙන්නේ මාර බලේ බෝධි මණ්ඩං ආගච්ඡන්තේ. බලන්න මාර බලේ ආගච්ඡන්තේ. මොකද්ද මාර බලේ ආගච්ඡන්තේ කියන එකේ තේරුම? මාර බලය ආගච්ඡන්තේ කියන්නේ අරගෙනද නැහැ. පැමිණෙන්නේ. එතකොට මොකද්ද මොන විභක්තියෙන්ද යෙදලා තියෙන්නේ? භවාර්ථේ සත්‍යදී. ඕ භාවාර්ථය. හරි. සත්ත්‍ය විභක්තියෙන් යෙදලා තියෙන්නේ. මාර බලේ ආගච්ඡන්තේ. මොකද්ද ඒක සාමාන්‍යයෙන් තේරුම කියන්නේ කොහොමද සිංහලෙන්? මාර සේනාව බලය කියන්නේ මෙතන සේනාවනේ. මාර සේනාව බෝමැඩට පැමිණෙන කල්හි. හරි බෝමැඩට පැමිණෙන කල්හි. එතකොට කල්හි කියන එකට වචනයක් ඔකේ තියෙනවද? නෑ. ඒ කල්හි කියන එක තේරුම් යන්නේ මේක සප්තමියේ යෙදලා තියෙන නිසා. හරි? දැන් කාලාර්ථයක් හඟවනවා. නමුත් කාලාර්ථ වාචී පදයක් ඔය ඔතන යෙදිලා නැහැ. හරි කාලාර්ථය වණ්ඩ වචනයක් යෙදිලා නැහැ. නමුත් කාලාර්ථයක් හඟවනවා. මාර බලේ ආගච්ඡන්තේ. එහෙම කාලයක් හඟවනවා. නමුත් කාලාර්ථයක් කාලාර්ථයක් හඟවන වචනයක් නැහැ. නමුත් කාලාර්ථයක් ප්‍රකාශ කරනවා නම් ඒකට අපි කියන්නේ භාවාර්ථ කියලා. භාවාර්ථයේ සත්‍යමිය. හරි භාවාර්ථයේ සත්‍යමිය. ඒ වගේ දේවල් මතක තියාගන්න උත්සාහ කරන අමතකුණක් කමන්නේ මම ආයෙ කියන්නම්. එතකොට ඔක ඉබේම යයි. මේ මාර බලේ පැමිණෙන කල්හි කොහටද පැමිණෙන්නේ? බෝධි මණ්ඩල. බෝමැඩට පැමිණෙන කල්හි මාර සේනාව බෝමැඩට පැමිණෙන කල්හි. එතකොට ඒ වෙලාවේ මොකද වුනේ? දේවා පලායන්සු. ඔය වාක්‍ය බලන්න තියෙනවා නේද? සබ්බේ දේවා පලායන්සු. සියලුම දෙවිවරු අතරමං කරලා බලන්නේ. පැනලා ගියා. හරි. මාර සේනාව එන විට එන කල්හි දේව සේනාව පලා ගියා. ඒ දේව සේනාව ගැන තමයි මේ ඊළඟ ඒවායින් ඔක්කොම විස්තර කරලා තියෙන්නේ. කොහොමද
බෝධිසත්වයන් පරිවාරයත්ව අට්ඨිතා. ඒ දේව සමූහය දැන් අර ඉතින් සර්පයා මොනවද කියනවලු, නාගය තව මොනවද කරනවලු, මහා බ්‍රහ්මයෝ සුදු කුඩා අල්ලගෙන ඉන්නවලු. ඉතින් මහා විශාල සෙනගක් හිටියනේ. ඒගොල්ලොන්ට මොකද උනේ? බෝධිසත්වයන් පරිවාරයත්ව අට්ඨිතා. ඒගොල්ලෝ තමයි බෝසතාණන් වහන්සේව පිරිවරාගෙන සිටියා වූ ඒ අය සබ්බේ දේවා සියලුම දෙවිවරු. එතකොට සබ්බේ දේවා කියන එකට විශේෂණ හැටියට ඉදලා තියෙනවා බෝධිසත්වයන් පරිවාරයත්ව අට්ඨිතා සබ්බේ දේවා. බෝසතාණන් වහන්සේ පිරිවරාගෙන සිටියා වූ සියලුම දෙවිවරු සම්මුඛ සම්මුඛට්ඨානේන. ඒ කියන්නේ මොකද්ද? සම්මුඛ කියලා කියන්නේ මොකද්ද? ඔව්. දැන් මුණ ගැහෙනවා කියන එකට සම්මුඛ වෙනවා කියලා අපි කියන්නේ. ඒක සම්මුඛ වෙන මුණ ගැහෙනවා කියන්නේ ලැබෙන අවස්ථාවක් නේ. සම්මුඛ සම්මුඛට්ටාන සම්මුඛ මුඛ කියලා කියන්නේ සම්මුඛ මූණ ලැබිච්ච අවස්ථාවෙන් තැන් වලින් සම්මුඛ ඨානේන ඨාන කියලා කියන්නේ තැන්. සම්මුඛ සම්මුඛට්ටාන මුණ ගැහුණු තැන් වලින්. ඒ කියන්නේ ලැබුණු තැන් වලින් තමයි පලායේසු පලාගියයි. මෙතන මේ ආය අහවල් තැනින් අපිට වීමේ දොරටුවෙන් විතර පලා යනවා කියලා දෙයක් නැහැ. මේගොල්ලන්ට මේ හිස්ලූලු අත ගියා කියලා අපි කියන්නේ. මොන හරි දෙයක් වුණාම හිස්ලූලු අත කියන්නේ ඔළුව හැරිච්ච අතේ දිවුවා කියන්නේ. අන්න ඒක තමයි පාලියෙන් කියන්නේ සම්මුඛට්ඨානේන. හරි? සම්මුඛට්ඨානේන ලැබුණු හැම තැනකින්ම පලායේසු පලාගිය. අනෝම තේරෙනව නේද? ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද? නෑ සර්. තේරෙනවා. ධම්මිකට කොහොමද ප්‍රශ්න එහෙම තියෙනවද මොකක්ද? දැනට මොකද නෑ සර්. හොඳයි. මම බෝඩ් එකේ එහෙම ලිව්වේ නෑ ඔය කතා කරපු ප්‍රශ්න මොකක්වත් මේකයි. ඇහුවේ. පැහැදිලි නෑ. පැහැදිලිව ඇහෙනවා කිව්වා. ඔව් පැහැදිලිව ඇහෙන එක විතරක්ද පැහැදිලිව ඔළුවට යනවද දන්නේ නැහැ. ඒක ටිකක් පහු වෙලා යන්නේ. ඔව් සම්මුඛට්ඨානේන ලැබුණු තැන් වලින් පලායසු පලාගියද ඒකෝ අපි ඨාතුම් සමත්තෝ න අහෝසි. එතකොට මොකද උනේ? ඒකෝ අපි වාත් එක්කෙනෙක්වත් ඨාතුම් සිටීමට නැවතී සිටීමට සමත්තෝ න අහෝසි. සමර්ථ උනේ නැහැ. අපි සිංහලෙන් හොඳට සිංහල වචන වල ඔක්කොම තියෙන්නේ නේද? එක්කෙනෙක්වත් නවතින්නට සමර්ථ උනේ නැත. සමර්ථ නොවුයේය. බෝධිසත්වෝ ඒකකෝ අහෝසි. ඕකත් හොඳටම තේරෙනවා නේද? බෝධිසත්වෝ ඒකකෝ අහෝසි කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ තනි වුණා. හුදකලා වුණා. ඒකකෝ අහෝසි. හරි? හුදකලා වුණා, තනි වුණා. බෝසතාණන් වහන්සේ තනි විය. අතරින් පස්සේ ආගච්ඡන්තං මාර බලංච පැමිණියා වූද නැහැ. ආගච්ඡන්තං කියලා කියන්නේ බලං. පැමිණෙන්නා වූ මාර බලංච මාර සේනාවද පලායන්තං පලායන්නා වූ දේවතා සමූහංච දිව්‍ය සමූහයාද විස්වා කියන්නේ දැක මහා පුරිසෝ චින්තේසි. මහා පුරුෂතෙම කවුද මහා පුරුෂතෙම කිව්වේ? බෝසතාණන් වහන්සේ. මහා පුරිසෝ චින්තේසි සිංහලෙන් කියන්න බලන්න ශාන්තියේ ටික. මහා පුරිසෝ චින්තේසි කියන එක බෝධිසත්වය සිතුවා. මට හරියටම ලියන ක්‍රමයට කියන්න බලන්න. බෝධිසත්වයන් වහන්සේ සිටියේ. ආන්න බලන්න දැන් මම ඉස්සෙල්ලම කිව්ව නීතියම මම මතක කරලානේ. කතෘ කවුද ඇවිල්ලා තියෙන්නේ? බෝධිසත්වයන් වහන්සේ නේද? එතකොට ක්‍රියාව මොකක්ද වෙන්න ඕනේ? බහු වචන වෙන්න ඕනේ. වහන්සේ කියලා තිබුණොත් වාක්‍යයක ඒකේ ක්‍රියාව
මම ඒකයි කිව්වේ දැන් සිටුවේය කියන එකනේ අපි තේරෙන්නේ චින්තේස කියලා. මම ඒකයි කිව්වේ බෝසත්තුමා සිටුවේ. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. බෝසතාණන් වහන්සේ කියලා දානවා සිටූහ නැත්නම් සිටූසේක. මොකක් හරි එහෙම දෙයක් වෙන්නට ඕන. වහන්සේ කියලා දැම්මොත්. හරි. භික්ෂුන් වහන්සේ කියලා දැම්මත් ක්‍රියාව බහුවචන වෙන්න ඕනේ. භික්ෂුතෙම කියලා දෙන්නොත් ක්‍රියාව ඒක වචනෙන් තියන්න. හරි. බෝධිසත්වෝ ඒකකෝ අහෝසි බෝසත්තුමා උදකලා විය. හරි. අත ආගච්ඡන්තං මාරක් බලංච පලායන්තං දේව සමූහංච දිස්වා මහා පුරිසෝ චින්තේසි. පලායන්නා වූ දිව්‍ය සමූහයාට දැක මහා පුරිස තෙම සිටුවේය. හරි චින්තේසි. ඒකේ වර්තමාන කාල රූප දෙකක් තියෙනවා මොනවද? චින්තේති චින්තයති. හරි. අහං පන ඉදානි ඒකකෝ අස්මි. අන්න අස්මි කියන එක අර අත්ති කියන එකේ උත්තම පුරුෂය අස්මි නාව. අහං පන ඉදානි ඒකකෝ අස්මි. දැන් මම අහං පන මා වූ කලී දැන් මා වනාහි නැත්නම් මොකක් හරි මම වනාහි ඒකකෝ අස්මි. උදකලා වූයේවි. හුදකලා වෙමි. මම දැන් හුදකලා වෙමි. එත්තකෝ ජනෝ. මෙච්චර පිරිසක්. එතන ජනෝ කියලා කියන්නේ ජනතාව කියලා කිව්වට මෙතෙන් මෙතන මේ මාර සේනාවටයි මේ දැන් කතා කරන්නේ. එතකොට එත්තකෝ ජනෝ මෙතරම් සේනාවක්, මෙතරම් විශාල සෙනගක්, මෙතර ජනගහනයක්. හරි. මම බුද්ධ භාවස්ස මගේ බුදු බවට අන්තරායන් කාතුන් අනතුරක් කරන්නට වායමති ව්‍යායාම් කරන්න. වායමති. එත්තකෝ ජනෝ මම බුද්ධ භාවස්ස අන්තරායන් කාතුන් වයිද මෙච්චර පිරිසක් මගේ බුදු බවට අනතුරක් කරන්නට වෑයම් කරයි. මයිහං ඉමස්මින් තානේ මට මෙතන ඉමස්මින් තානේ මේ තැන මාතාවා අම්මවත් පිතාවා පියාවත් භාතාවා සහෝදරයාවත් අඤ්ඤෝ වා කෝචි උපකාරකෝ වෙනත් උපකාර කරන්නෙක් හෝ නැත්ති නැත. ඔන්න බලන්න නැත්ති කියන වචනේ මෙතෙන්දී ඇවිල්ලා තියෙනවා නැත්ති. ඒක වචනෙන්ද බහු වචනෙන්ද වෙලා තියෙන්නේ. අත්ති කියන එකම විරුද්ධ පදේ නැත්ති හැටියට එදිලා තියෙනවා. බලන්න නැත්ති කියන එකට කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද? මාතා, පිතා, භාතා. හරි. හැබැයි එතනදී ඒවා සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? වා කියන එකෙන්. එතකොට කතෘල ඔය කට්ටියකින් එක එක්කෙනා හැමතිස්සෙම ඒක නිසා අත්ති කියලා ක්‍රියාපදේ නැත්ති කියලා ඒක වචනින් ක්‍රියාපදේ තියෙන්නට පුළුවන්. හරි. මයිහං ඉමස්මින් ඔක පැහැදිලිද? මයිහං ඉමස්මින් චාය. ඔව් කෝච්චි කියන්නේ කවුරුවත්. හරි. කෝචි උපකාරකෝ නැත්ති උපකාර කරන්නට කිසි කෙනෙක් නැහැ. ඔතන මේ ඉමස්මින් තානේ කියන එකේ ඉමස්මින් කියන වචනේ මොන શબ્දයටයි වචනයක්ද? ඔව් සප්තමී විභක්තිය શબ્දේ මම අහන්නේ. ඉම શબ્දය හරියට හරි. ඉම શબ્දේ සප්තමී විභක්තිය. ඉමස්මින් තානේ මාතාවා පිතාවා භාතාවා. ඒවයි શબ્ද මොනවද? මාතා කියන එකේ શબ્දේ මොකද්ද? මාතු શબ્දය. පිතා පිතු શબ્දය. භාතා භාතු શબ્දය. අඤ්ඤෝවා කෝචි උපකාරකෝ වෙනත් උපකාරකයෙකු නැත්ති නැත. මයා අනේකක්කත්තුන් ඔන්න තියෙනවා. අනේකක්කත්තුන් ඇවිල්ලා තියෙනවා. මයා කිව්වේ මා විසින් මොකද්ද શબ્දය? මයා කියන එකේ શબ્දයක් තියෙනවද? අහං කියලා. අම්හ શબ્දය.
අම්ම සද්දේ තතිආයක වචනේ තමයි මායා. අනේකක්කත්තුයි. ඒ කියන්නේ නොයෙක් වර අනේකක්කත්තුන්. දැන් මම කිව්වට එකක්තුන් කියන එක යෙදෙන්නේ සංඛ්‍යාවකට මුලින් කියලා. දැන් අනේකක්කත්තුන් කියන තැන සංඛ්‍යාවකට මුලින් දෙයදලා තියෙන්නේ. එකක් නෝ. ඔව් එතකොට ඒක කියන શબ્දයට මුලින් තමයි මේ ඉදිරියෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඒක කත්තුම්. එතකොට ඒක කියන එක විරුද්ධාර්ථයට හරවනකොට ඒකට අනේකක් කත්තුම් වෙලා තියෙනවා. ඒක හැදෙන්නේ තේරෙනවද? ඒකක් කත්තුම් අනේකක් කත්තුම් කියන එක. ඒක ඊට පස්සේ කත්තුම් කියන එක මේකකට ඇතු වෙනවා. මේක එකක් නෙමෙයි කියන එකට මේකට එකතු වෙනවා න ඒක වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මේක අනේක කොහොමද එහෙම වෙන්නේ? මේ ඒ යන්න කියන එක මොකද්ද? ස්වරයක්. ස්වරයක්. ස්වරයක් මෙතන තියෙනවා නම් මේ න වලට මොකද වෙන්නේ? ආදේශ වෙනවා. ආදේශ වෙන්නේ මොකක්ද? අර කිව් පළවෙනි එක. මොකේ පළවෙනි එක? පරස්වරේ පළවෙනි. පරස්වරේ අන් කියන එක න වලට ආදේශ වෙනවා අන් කියලා එකක්. අන් කියන එකක් ආදේශ වෙන්නේ මෙතන මේ ස්වරයක් තියෙන නිසා. හරි? නැත්තම් දැන් අපි කියමු සුර කියලා શબ્දයක් තියෙනවා කියලා. මේ සුර කියන එක සුරයක් නෙමෙයි කියනවා නම් මොකද වෙන්නේ? න සුර. එතකොට මේ නායන්නට මොකද්ද වෙන්නේ? අන්. එතකොට අන්සුරද? නෑ මේ නායන්නට වෙන්නේ අයන්. එතකොට අසුර වෙනවා. මේක ව්‍යංජනයක්. ව්‍යංජනයක් තියෙනකොට නායන්නට අයන් වෙනවා. අසුර. ස්වරයක් තියෙනකොට න වලට අන් වෙනවා. එතකොට අන් ඒක තිබුණාම මේක අනේක වෙනවා. අනේක ඊට පස්සේ ඔකට අර කතුන් දැන් මේ නාම මේ සංඛ්‍යාවක් වචනාවාචී පදයක් ඒක කියන්නේ සංඛ්‍යාව. ඒක නිසා ඒකෙන් පස්සේ කතුන් කියන එක ඉදලා අනේකක් කතුන් කියලා හැදෙනවා. ඉතින් තියෙනකොට අත්ති අනත්ති කියලා එහෙමත් එකක්. අත්ති ඒකට න අත්ති කියලා දාලා ඒක අනු කරලා මේක සාමාන්‍ය නීති. ඔය සාමාන්‍ය නීතියෙන් වෙනුවකින් හරියට තියෙනවා. හරි? ඕනම භාෂාවක නීති තියෙනවා exceptions ඊට වැඩි තියෙනවා. හැම තැනකම තියෙනවා. දැන් මේකෙත් එහෙම තමයි. මේ සාමාන්‍ය නීතිය තමයි න වලට වෙන එක අන් වෙන එක. ඊට වෙනස් වෙච්ච ගියතන් තියෙනවා හරියට. දැන් ඔයාලා කිව්ව උදාහරණ බොහොම හොඳ එකක්. අත්ති න අත්ති වෙනකොට අනත්ති වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. කෙලින්ම නත්ති බවට පත් වුණා. හරි? එතකොට මේ ඊළඟට තව දැන් ඕගොල්ලෝ අහලා තියෙනවද? ඕගොල්ලෝ කවුරුත් අහලා ඇති කෑල්ලක් තියෙනවා. මම ගේසුමානෙත් පන්තියේදී ලාල්ලාගේ පන්තියේදී කිව්වා. ලාල්ට මතකයි. මොකක්ද? මේ සංසාරය කියන එක මරණයෙන් ඉවර වෙන්නේ නැත කියලා කොහොමද පාලියෙන් තියෙන්නේ? ඕගොල්ලන්ට මේව බර වැඩි වෙන්නත් පුළුවන් මම මේවා කියන්න කියන්නේ. නිකන් මේ ඒ කැලේස්. ඒක. Thank you. සංසාරයේ මරණයෙන් අවසන් වෙන්නේ නැත කියලා කොහොමද පාලියෙන් කියන්නේ? මහණෙනි මේ සංසාරයේ මරණයෙන් ඉවර වෙන්නේ නැත කියලා බුදුහාමුදුරුවෝ එක සැරයක් කියලා තියෙනවා. අනේක ಜಾති සංසාර. මොකද්ද අනේක ಜಾති සංසාරං? තියෙනවා නේද? මේ ඒක මන්නේ මේ විදියට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒක.
නමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මෙතන මේ උද්ගා මෙතන අයම් කියන එක තමයි යම් කියලා මෙතන දෙලා තියෙන්නේ. අනමතග්ගෝ අයම් භික්කවේ සංසාරෝ. මහණෙනි භික්කවේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළගෙන භික්කවේ මහණෙනි අයම් සංසාරෝ මේ සංසාරය කියන එක අනමතග්ගෝ න මතග්ගෝ. හරි න මතග්ගෝ. එතකොට මේ ණයනට මොකද්ද වෙලා තියෙන්නේ? ණයනට සාමාන්‍ය නීතිය හැටියට මොකද්ද වෙන්න ඕනේ? අයන්න දාන්න. අය අන්න දාන්න ඕනේ මෙතන මයන්න තියෙන නිසා. එතකොට එහෙම වුණොත් මොකද වෙලා තියෙන්නේ? අමතග්ගෝ නේ. නමුත් අමතග්ගෝ නෙමෙයි වෙලා තියෙන්නේ අනමතග්ගෝ. එතකොට ණයන්නට වෙලා තියෙන්නේ මොකද්ද? අන මේ ණයන්න අන වෙලා කෙලින්ම. අනමතග්ගෝ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ සොරයක් පර වෙලා තියෙනවා අන් වෙනවා කියලානේ. දැන් මෙතන සොරයක් පර වෙලාත් නෑ ව්‍යංජනයක් පර වෙලා තියෙන්නේ අන් වෙලත් නැහැ අන වෙලා තියෙන්නේ. අනමතග්ගෝ. තේරුණා නේද? ඉතින් ওই වගේ වෙනස් වීම් තියෙනවා හරියට. ඒ වගේ මේ වෙනස් වෙන තැන් ඔය මේ නත්ති කියන එකත් ඒ වගේ තමයි. න අත්ති අනත්ති වෙන්න ඕනේ නැහැයි කියන එකට නමුත් එහෙම නෙවෙයි නත්ති කියලා යෙදලා තියෙනවා. හරි? ඒවා මේ exceptions. දැන් මග්ගෝ කියන එක මරණය කියන එක. ඈ මතග්ගෝ කියන එක මරණය. මරණයෙන් අවසන් වෙන්නේ නැහැ කියන්නේ. නෑ මරණය කියන්නේ මතග්ගෝ කියලා. නෑ නෑ මත කියන්නේ මරණය. අග්ග කියලා කියන්නේ අවසානයේ කියන එකට අග්ග කියනවා. අග්‍රප්‍රාප්ත වුණ කියලා කියන්නේ. ලංකාවේ මතට තිත මොකද්ද? ලංකාවේ ඉස්සර මතට තිත තියනවා කියලා. මතට තිත තියනවා කියලා අන්තිමට තිතට මත කියලා. අනේකක්කත්තු පූරිතා අනේකක්කත්තු නොඑක් වර. දැන් සංසාරයේ මෙයා කියන මයා අනේකක්කත්තු මම නොඑක් වර අනේකක්කත්තු අනේක වාරයක් පූරිතා පාරමියෝ ඒව පුරණ ලද පාරමිතාවන්ම ඉදානී දැන් සහායකා මගේ සහායකවරු වෙනවා. මගේ හිතවත්තු මට උපකාරයට ඉන්න අය වෙන්නේ කවුද? මං සසර අනේක වාරයක් පුරන ලද පාරමී ධර්ම තමයි මට දැන් සහායට ඉන්නේ. තස්මා ඒ නිසා පාරමී සත්‍යේන ඒ කියන්නේ මොකද්ද? නෑ සත්‍ය කියන අදහස නෙමෙයි. සත්‍ය කියලා වචනයක් තියෙනවා. කායන බැඳි මහ ප්‍රාණ කායන හොද්දට මතක තියාගන්න එක සත්‍ය කියලා කියන්නේ ආයුධය. කායන බැඳි මහ ප්‍රාණ කායන දෙන සත්‍ය කියලා ගත්තොත් ඒකේ තේරුම ආයුධය කියන එක. හරි? අර මේක මේ අතිරේක කතාවක්. අර මේකද්ද මේ වෙලදාම් ක්‍රම පහක් තහනම් කරලා තියෙනවා නේද බුද්ධ ආගම. තහනම් කියන්නේ නුසුදුසුයි කියලා මොනවාද ඒවා? ඔය ඒ පාළියේ කොහොමද තියෙන්නේ? ඒකේ එක තමයි සත්ත්ව වණිජ්ජය. දෙක තමයි සත්ත්ව වණිජ්ජය. සත්ත්ව වණිජ්ජය සත්ත්ව වණිජ්ජය. හරි? ඊළඟට මාංශ වණිජ්ජය. ඊළඟට විස වණිජ්ජය. තව එකක් තියෙනවා.
ඒක තමයි මේ සත්ත්ව වනිජ්ජා කියලා කියන්නේ. මේ සත්ත්ව කියලා කියන්නේ සත්තු කියන එකම විතරක්ම නෙමෙයි මිනිස්සු ඇතුළු සත්වයන්ව. වහල් කඹට හරි මොනවට හරි මිනිස්සුන්ව විකුණන එක. හරි සත්තුන්ව විකුණන එක හරි ඒ වගේ දෙයක්. සත්ත්ව වනිජ්ජා ඒ කියන්නේ ආයුධ. මෙතන මේ දෙක මාරු කරගන්න. මේ බලන්න සත්ත්ව වනිජ්ජා සත්ත්ව වනිජ්ජා. එහෙමයි ඔක තියෙන්නේ. දැන් සමහරු මේක පටලෙන හින්දා මේක නම් කරලා තියෙන ආයුධ වනිජ්ජා කියලා. හරි? සත්ත්ව වනිජ්ජා, මාංශ වනිජ්ජා, විෂ වනිජ්ජා තව එකක් තියෙනවා මට මතක නැහැ. මතක් වෙන්නේ නැහැ. සුරාමේරේ ආව් ඒක තමයි. නෑ ඒකට තියෙන්නේ විෂ වනිජ්ජා කියන එක ඒක ඇතුළත් වෙනව නේද? විෂ වනිජ්ජා විස වරන්න දෙන්නේ නෑ. අරක කමන්නේ ඒක මට මතක නෑ ඒක ඕගොල්ලෝ හොයලා බලා ගන්න. ඕක මම හිතන්නේ මේ සම්මා ආජීවය සම්මා ආජීවයටදී ඕක තියෙනවා මේ ඔව් සම්මා ආජීවයටදී ඕක තියෙනවා පොඩ්ඩක් හොයලා බලා ගන්න. මට කියන්න ඕනේ මෙන්න මේකයි. මේ වචන දෙක ලිවීමේ වෙනස බලා ගන්න ඕනේ. සත්ත්ව වනිජ්ජා කියලා කිව්වොත් සත්ත්ව කියලා කියන්නේ ආයුධ වලට කියන නම. රස්ම පාරමී සත්‍යේන. ඒ කියන්නේ පාරමී නැමුතු ආයුධයෙන් පහරිත්වා ගසා ඉමං මාරසේනා මේ මාරසේනාව පලාපේතුම් වට්ටති. පළවා හරින්නට වටීයයි. දස පාරමියෝ ඒව දස පාරමිතාවන්ම ආවජ්ජයමානෝ ආවර්ජනා කරමින් නිසීදි වැඩහුන්නේ. මෙතන ඔය දස පාරමියෝ කියන එකේ විභක්තිය මොකද්ද? හරියට හරි බොහොම හොඳයි. දස පාරමියෝ එතන බැලුමට අපිට හිතෙන්නේ මේක පටමා වෙන්න ඇති කියලා. නමුත් ඒක මේ ආවජ්ජයමානෝනේ. ආවජ්ජයමානෝ කතෘ. ආවර්ජනය කරන්නේ මොනවද? දස පාරමිය. ඒ නිසා දස පාරමියෝ කියන එක ဒုတိ බහුවචනේ. පාරමී શબ્දය ස්ත්‍රීලිංගයි. ස්ත්‍රීලිංග ဒုတိ බහුවචනට පාරමියෝ කියලාමයි හිතන්නේ. එතනින් ඇති හොඳද නැත්නම් මේක දිගටම කියාගෙන යන්න ගියොත් ඉන්නම දවසේම වෙන කිසි වැඩක් කරන්න හම්බෙන්නේ. ඒ ශාස්ත්‍රු සාත්‍රුන් වහන්සේට සත්තු මේ සත්ත්‍ය ඔය පොඩි මේ ස්වර වලින් ව්‍යංජන වලින් පොඩි වෙනස් වීම වෙනකොට සම්පූර්ණයෙන්ම අර්ථය වෙනස් වෙනවා. හරි සත්තු ඊළඟට අපි එහෙමනම් මේ ගමු පාලි භාෂාව තරණය. ඒකේ කීවෙනි පාඩමද අපිට තියෙන්නේ? පාලි භාෂාව තරණය. ඔව් 21. ඒකේ මේ අපි අභ්‍යාස වලට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරමුද මේ ඕගොල්ලෝ මේක කලිනුත් අපි කතා කරලා තියෙන දේවල් මේ වර්තමාන කාල කෘදාන්ත මේ මිශ්‍ර ක්‍රියා කියලා කියන එක. හරි මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ මේ බලන්න ගච්ඡන්තෝ ගච්ඡමානෝ පචන්තෝ පචමානෝ. අන්ත මාන කියන ප්‍රත්‍යයන් දෙක ඕනෑම ක්‍රියාපදයකට යොදාගත්තම ඒක හැදෙනවා ඒක නාමපදයක් බවට පත් වෙනවා. ඒ නාමපද වලට අපි කියනවා
කෘදන්ත නාම කියලා. මේ ආදී සිංහල භාෂාවෙහි මිශ්‍ර ක්‍රියායයි කියනවා. ඒවට සිංහලෙන් නම් කියන්නේ මිශ්‍ර ක්‍රියා කියලා. පාලියෙහි කීතක පද වෙති. කීතක පද නාමයන්ගේ කොටසක් බව යට නාම විභාගයේහි කියන ලදී. බලන්න එතකොට මේක මෙව නාම පද. එබැවින් ගච්ඡන්ත ආදී වූ නාම පද මෙන් සියලු විභක්තියින්හි වර නැගී. සර්වනාමයන් මෙන් ලිංග තුනෙහිමද වර නැගී. එතකොට දැන් මේවා නාම පද. හැබැයි නාම පද වගේම මේ නාම පද මොනවටද යෙදෙන්නේ? විශේෂණ පද හැටියටයි යෙදෙන්නේ. විශේෂණ පද හැටියට යෙදෙන නිසා ඒවට මොකද වෙන්නේ? ලිංග තුනටම වර නැගෙනවා. ඇයි ඒ? නාම පදයක් වුණාම ලිංග තුනටම වර නැගෙන්නේ ඇයි? විශේෂණ පදයක් සහ විශේෂ්‍ය පදයක් කියන දෙක හැම තිස්සෙම අතුරුකින් වෙලාවක වෙනස් වෙනවා. සාමාන්‍ය නීතිය හැටියට මොකද්ද වෙන්න ඕනේ? ලිංග විභක්ති වචන වශයෙන් සමාන වෙනවා. විශේෂණ පදයයි විශේෂ්‍ය පදයයි දෙක ලිංග විභක්ති වචන වශයෙන් සමාන වෙනවා. එතකොට ඒක නිසා දැන් මේක විශේෂණ පදයක් නම් මහන්ත කියන එක ගච්ඡන්ත කියන එක විශේෂණ පදයක් නම් අපි එක පුරුෂයෙකුට යොදනකොට ගච්ඡන්තෝ පුරිසෝ කියන්නේ. ස්ත්‍රියකට යොදනකොට ගච්ඡන්තා ඉති වෙන්න ඕනේ. නපුංසක ලිංගයකට යොදනවා නම් ගච්ඡන්තං චිත්තං. හරි? අනේ විදියට ලිංග තුනටම යන්න ඕනේ. එතකොට ඒ විදියට ලිංග තුනටම වර්ණගෙන ශබ්ද වලට අපි කියනවා සර්වනාම කියලානේ. හැම සර්වනාමයක්ම ලිංග තුනේම වර්ණගෙනවා. අන්න ඒ වගේ මේ කෘදන්ත පදත් මේ අන්ත මාන කියන දෙකෙන් ඉවර වෙන නාම පදත් ලිංගත්‍රයේම වර්ණගෙනවා. හරි? දැන් මේ වර්ණගෙන හැටි තමයි තියෙන ගච්ඡන් ගච්ඡන්තෝ ගච්ඡන්තෝ ගච්ඡන්තා ගච්ඡන්තං ගච්ඡන්තේ ඉවසී ස්ත්‍රීලිංගයේ ගච්ඡanti. ඔව් ගච්ඡanti කියලා ගච්ඡanti මේ ගච්ඡanti හරි ඊකාරාන්ත શબ્දයක් වගේටයි වර්ණගෙන්නේ. ගච්ඡන්තා කියලා රූපෙකුත් කියනවා. මේ කියලා නෑ කන්‍යා શબ્දයේ වගේ ගච්ඡන්තා කියලා රූපෙකුත් තියෙනවා. නපුංසකයෙක් තියෙනවා. නපුංසක ලිංගෙකුත් තියෙනවා. ඒ නපුංසක ලිංගේ නම් ඔය ගච්ඡන් ගච්ඡන්තා ගච්ඡන්තානි කියලා බලන්න. ගච්ඡන්තානි චිත්තානි දුවන්නා වූ සිත්. හරි? සිත් නේ සිත් විතරක් නෙමෙයි ඉතින් ඕනම එකක් අපි නපුංසක ලිංග නාමයක් හැටියට ගත්තොත් ගච්ඡන්තානි කියලා යොදන්නට පුළුවන්. හරි? නපුංසක ලිංගයට. ස්ත්‍රී ලිංගෙදී රූප දෙකකට හිටිනවා. මේක එක ගැන ඉච්චර කියලා නැහැ. ගච්ඡanti කියලා යොදන්නට පුළුවන්. නැත්නම් ගච්ඡන්තා කියලා යොදන්නට පුළුවන්. පුල්ලිංගෙහි පඨමායතච්චක යමින් යන්නේ යන අර්ථ දෙකෙන් යෙදිය හැකියි. ගච්ඡන්තෝ ගෝණං. ගච්ඡන්තෝ ගෝණං හරති. යන්න ගුණෙකු ගෙඩියයි. සෝ ගාමං ගච්ඡන්තෝ රෝධති. ගමට යන්නේ හැඳ බලන්න මේ වාක්‍ය පිටේ තියෙන වෙනස මේ 67 වෙනි පිටුවේ බලන්න. ඒක කියනවා ගච්ඡන්තෝ ගෝණං හරති. ඒ වාක්‍යයේ තේරුම මොකද්ද? යන්න ගුණෙකු ගෙන යයි. ගච්ඡා මේ ගෝණං කියන එකයි ගච්ඡන්තෝ කියන එකයි අතර සම්බන්ධයක් නැහැ. ගෝණං කියන එක කර්මය ගච්ඡන්තෝ කියන එක කර්තව්‍ය. ජන තැනැත්තා කියලා කෙලින්ම නාම පදයක් හැටියට කර්තෘ කෙනෙක් හැටියට යොදන්නට පුළුවන්. ඊළඟ වාක්‍යයේ සෝ ගාමං ගච්ඡන්තෝ රෝදති. ඔහු ගමට යන්නේ අඬයි. ගමට යන්නේ අඬ තමයි ගමට යන්නේ. හරි? ගාමං ගච්ඡන්තෝ රෝදති. පෝස්ටල් එකේමයි ඉන්න ඕන. ගමට යන්න කිව්වොත් නෙම අඬනවා. ඒ වගේම ගච්ඡම් පුරිසෝ රෝදති කියලා එහෙම කියන්නත් පුළුවන්. ඒක කියන්නේ මොකද? අපි කවුරු වෙන අර යන්නේ යන්නට අඬන්නේ යන්නේ කියලා හිතුවොත් ගච්ඡම් පුරිසෝ යන්න ආව මිනිහා. හරි? සියලු විස්ත්‍රක්‍රියා චිතක පදයන්ගේ මෙවැනි යෙදුම් ඇති බව සැලකිය යුතුය. නාරී භක්තං පචන්ති හසති. ස්ත්‍රිය භක්තිසමින් සිනාසේ. ඉතින් ඊළඟට ලයිස්ට්ුවක් දෙනවා 67 වෙනි පිටුවේ අද හරියේ පචන්ත කරොන්ත සායන්ත විහරන්ත ඊළඟ පිටුවටත් යනවා. ඒ ඔක්කොම ওই විදිහට වර්තමාන කාලෙට යෙදෙන ඒවා
ඒවා හැම එකකටම මාන කියන එකත් යොදා ගන්න පුළුවන්. හරි දාවමාන, නහායමාන, හසමාන, දදමාන ඒ වගේ. ඊළඟට 69 වෙනි පිටුවේ ඒවා විශේෂණ පද හැටියට යෙදිලා වර්ණ ගැනීමට තිත්තං ගෝණෝ, තිත්තං තා ගෝණා, තිත්තං තං ගෝණං ඒ විදිහට විශේෂණ පදයක් හැටියට යෙදිලා වර්ණ ගැන හැටිත් පෙන්නලා තියෙනවා. ගෝණේහි කියලා අපි කිව්වොත් තිත්තන්ත ගෝණේහි කියලා කියන්නේ බෑ. තිත්තන්තේහි ගෝණේහි. ඒ විභක්ති වෙනස් වෙන්නට ඕනේ. ලිංග විභක්ති වචන හැටියට ඒවා වෙනස් වෙන්න ඕනේ. හරි. ඊළඟට ඔන්න එනවා අභ්‍යාසයට 70 වෙනි පිටුවේ ගාමං ගච්ඡන්තෝ ධාරකෝ ඒකං ගෝණං දිස්වා භායි. ඔන්න දැන් බලමු ඕගොල්ලෝ මට කියන්න බලන්න මේකේ තියෙන එක වචනයක්වත් අමාරු වචන තේරුම් නොදන්න වචන නැහැ. දැන් ඒක නිකන් පරිවර්තනය කරන්න විතරයි දැන් තියෙන්නේ. ගාමං ගච්ඡන්තෝ ධාරකෝ. ඒ කියන්නේ මොකද්ද? ගමට යන දරුවා එක ගොනෙක් දැකලා බය වෙනවා. හරියට හරි භායි බයයි. කවුද කිව්වේ වට කියලා දුන්නද කවුරුද? නැත්නම් නිකන් මේක බලලා කිව්වද? ඒක ඉතින් සිම්පල් නේ. ඔව් කියන හැටිම ගමට යන්නා වූ දරුවා එක් ගොනෙකු දැක බිය වේ. බිය විය. බායි. ධාරිකා රෝදන්ති අම්මාය සම්තිකං ගන්්වා පීඨේ නිසීදි. බලන්න ඒකේ අමාරු වචන තියනවාද? අම්මා කියලා කියන්නේ මව කියන එකටයි. මාතා කියනවා වගේම අම්මා කියලා શબ્දකුත් තියෙනවා අපේ සිංහලයේ අම්මා වගේම. හරි. ධාරිකා රෝදන්ති අම්මාය සම්තිකං ගන්්වා පීඨේ නිසීදි. ඒක කොහොමද කියන්නේ? දැරිය අඬමින් රෝදන්ති අර ඉස්සෙල්ලාගේ ඉස්සෙල්ල පළවෙනි වාක්‍යයේ යන්නා වූ දරුවා කියලා කියන විතරේ යන්නා වූ දැරිය නෙමෙයි. දැරිය හඬමින්. හරි. හඬමින් අම්මාය සම්තිකං ගන්්වා මව සමීපයට ගොස් පීඨේ නිසීදි. පුටුවේ ඉඳලා නෑ නිසීදි හරියටම තේරුම කියන්නේ වාඩි විය කියන්න පුළුවන් ද දැරිය කියලා පටන් ගත්තා. වාඩි වුණාය. වාඩි වූවාය. හරි. ඔව් මේකේ ධාරිකා රෝදන්ති කියන්නේ රෝදන්ති ධාරිකා කියලා. රෝදන්ති ධාරිකා කිව්වේ ඒක වෙනස් වෙනවා. හරි. රෝදන්ති අඬන්නා වූ දැරිය. එහෙම වුණා. දැන් මෙතන එහෙම නෙමෙයි. දැරිය හඬමින් යන්නේ. දැන් පළවෙනි එක බලන්න. ගාමං ගච්ඡන්තෝ ධාරකෝ යන්නා වූ දරුවා. දැන් ඉස්සෙල්ලා ඒකෙත් කිව්වනම් ධාරකෝ ගාමං ගච්ඡන්තෝ ඒකං ගෝණං දිස්වා භායි කියලා තිබුණා නම් දරුවා ගමට යන්නේ ගොනෙකු දැක බියදී. හරි. ඒක වාක්‍යයේ යෙදিলা තියෙන හැටියට තමයි අපි පරිවර්තනය කරන්න ඕනේ. 3 වාණ්‍යා භණ්ඩානි වික්ඛිනන්තා නදියන් නහායන්තේ මනුස්සේ පස්සින්සු. වාණිජා භණ්ඩානි වික්ඛිනන්තා වෙලෙන්දෝ බඩු විකිනීම පිණිස පිණිස කියන එකක් ගත්තේ කොහොමද? දැන් බලන්න පළවෙනි වාක්‍යය ඔයා කොච්චර ලස්සනට මේක කරලාද කියලා දැන් ඒකමනේ උතන තියෙන්නේ. විකිනීමට විකුණන්නාහු වෙලෙන්දෝ බඩු විකුණන්නාහු. දැන් දෙවෙනි වාක්‍යය බලන්න ධාරිකා රෝදන්ති දැරිය හඬන්නේ අම්මා වෙතට ගියයි. මෙතන වෙලෙන්දෝ බඩු විකුණන්නාහු නදියන් නහායන්තේ මනුස්සේ. ගඟෙහි නහායන්තේ මනුස්සේ. නාන මිනිසුන්. මේ බහුවචනේ තියෙන්නේ නහායන්තේ මනුස්සේ නාන මිනිසුන් පස්සින්සු බැලූහ. හරි. නාන මිනිසුන් දේශ බැලූහ. හරි. වාණිජා භණ්ඩානි වික්ඛිනන්තා නදියන් නහායන්තේ මනුස්සේ පස්සින්සු. කඤ්ඤායෝ හසමානා එක වෙලෙන්දයි වෙලෙන්ද ගොඩක් කඤ්ඤායෝ හසමානා
නහායන්තියෝ ගච්ඡන්තිං වනිතං අක්කෝසින්සුවා. ඒක නම් හරිම ෂෝක් වාක්‍යයක්. හරි. කඤ්ඤායෝ තඥෝ සිනහසිමින් සිනාසී ඔව් සිනහසෙමින් නාන්නේ නාන්නාහු මේ බහුවචනෙන් එන්නවනේ මේ කාන්තාවනේ තරුණියෝ සිනහසෙමින් නාන්නාහු. දැන් මෙතන අර මිශ්‍ර වෙලා දැන් තියෙන දෙකක් ඇවිල්ලා හසමානා නහායන්තියෝ සිනාසෙමින් නාන්නාහු. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ගච්ඡන්තිං වනිතං යන්නා වූ වනිතාවකට අක්කෝසින්සු බැන වැදුනාහ. හරි. දැන් කෙල්ලෝ කට්ටිය මේ ගඟේ නනා ඉන්නවා. කඤ්ඤායෝ හසමානා නහායන්තියෝ hina වෙවි ජලබුංග ගහ ඉතින් මේ hina වෙවි නහායන්තියෝ නාන්නාහු. එතන ළඟින් ගියා ගෑණියා. හස් ගච්ඡන්තිං වනිතා යන්නා වූ වනිතාවට අක්කෝසින්සු බැන වැදුනාහ. ආක්‍රෝෂ කළද බැන වැදුනාහ. පුරිසෝ හසන්තෝ රුක්කං ආරුහිත්වා ඵලානි කාදන්තෝ සාකායන් නිසීදියා. ඒකේ මිශ්‍ර කරලා දෙකක් දාති දාති. පුරිසෝ හසන්තෝ ඒ කියන්නේ සිනා සෙමින්. හරි. සිනහ සෙමින් මොකද උනේ? රුක්කං ආරුහිත්වා ගසට නැග ඵලානිකා දන්තෝ ගෙඩි කාමීන්. හරියට හරි. බොහොම හොඳයි. ඵලානිකා දන්තෝ ගෙඩි කමින් සාකායන් නිසීදී. අත්තක අත්තක ඉඳගත් ඉඳගත් වෙන්න පුළුවන්ද? කී දෙනෙක්ද? කී දෙනෙක්ද? පුරිසෝ. එතකොට ඉඳගත් වෙනවද? ඉඳගත්තේ උන්නේය. භගවා සාවත්තියන් විහරන්තෝ දේවානංච මනුස්සානංච ධම්මං දේශේසෝ. හොඳ ලස්සන වාක්‍යයක්. භගවා සාවත්තියන් විහරන්තෝ සවැත් නුවර සාවත්තියන් සවැත් නුවර විහරන්තෝ වසන්නේ වැඩ වසමින් දෙවියන්ට හරියට හරි. දේවානංච මනුෂ්‍යයන් මනුස්සානංච මිනිසුන්ටද ධර්මය දේශනා කරන්නාසේක. පටන් ගත්තත් කොහොමද කියලා මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ ඒක නිසා දේශේසි දේශනා කළ. හරි. දේශනා කළ. සා සයන්තින් ඉත්තිං උට්ඨාපෙත්වා හසමානා තම්හාඨාන අපගච්ඡයන්. නෝටි වැඩක් කරලා කවුරු හරි කෙල්ලක් සා ඇය සයන්තින් ඉත්තිං උට්ඨාපෙත්වා. ඒ කියන්නේ මොකද්ද? නිදන ස්ත්‍රියව නැගිටුවා. නිදාගෙන හිටියා ගෑණියෙක් අනේ ඒ කියන්නේ නැගිට්ටවලා උත්තාපෙත්වා හසමානා සිනහසෙමින් හොති තම්හාඨාන ඒ තැනින් අපගච්චි ඉවත් වුණා. හරි. සා සයන්තින් ඉත්තිං උට්ඨාපෙත්වා ඇය නිදන කාන්තාව නැගිටුවා. හසමානා දැන් මම මාර ජොලි වැඩක් තමයි කළේ. අර නැගිටුවනේ යන්න. නැගිටුවා ඊට පස්සේ හසමානා හරියට hina වෙනවා. ජොලි වැඩේ කියලා hina වෙන්නේ. හසමානා තම්හාඨාන අපගච්චි එතනින් ඉවත්තු වාය. තම්හාඨානා කියන ඒවයි විභක්ති මොකද? මොනවද? පංචමි. ඒ ටික ඇති ඈ.
ඔක්කොම කරත් ගොඩ වැඩි. හැබැයි මම කරන්නේ ওই ටික ඕගොල්ලෝ පරිවර්තනය කරගෙන එන්න ඕන ඔක්කොම ටික. හරි. කොහොමද අනිත් ඒවා ටික ඕගොල්ලෝ කරන්න කියලා බලන්නත් එක්ක ඔක්කොම කට්ටිය ලියන්නේ මතක ඇතුළු. ලියන්නේ අජිතුයි මේ ශාන්ති විතරයි. නාලනි ගැන කියන්න ඕනේ නාලනි කියනවා. නවේ ලිව්වේ නැති වුණාට. ඕ ඔක්කොම ඉතින් ලාල් කලින් ලියලා තියෙන ඒ නිසා යාට ලියන්න ඕනේ නැහැ. ලියලා දෙනවා ඉතින් කියලා. ඒ බොන්න ඕනේ නැහැ දැන් මෙච්චර 35ක් තියෙනවා. මට නේ 35 වෙන්නේ. නේ? මාර්සි අහන්නේ. එහෙනම් ඒක බොන්න හැබැයි ඊට පස්සේ අපිට මෙච්චර ලොකු වෙලාවක් පිටි වෙන්නේ නැහැ. මේක. ඉතින් ඒක බොන්න යනවා තව ටිකකින් එන්න කට්ටිය. හොඳ අනමම ධම්මික හොඳයි සර්. ඒකක් බීලා එන්න. ආ ධම්මපදයේ යමක වර්ගයේ 6 වෙනි ගාථාව. ධම්මපදයක් තියෙනවා ධම්ම මේ. ඒකනේ පරේචන විජානාති මයමෙත්ත යමාමසේ යේච තත්ථ විජානාති තතෝ සම්මන්ති මේදගා. ලාගෙන ගණන්ට ධම්මපදය. අය අපි දැන් හෙවියනවා.
මේ බලන්න මෙතන හරිද ශාන්ති ලියාගත්තද? දැන් තේරෙනවද මොකක් අර? මොහරි දෙයක් තේරෙනවද? උදවාක්‍ය නිකන් අනුගෙන හිතේ ඉන්න තුජිතාවක්. පරේ කිව්වම අරුවක් නේ. මේ බලන්න පරේ කියන්නේ අනිත් අය, යේ කියන්නේ යම් කිසි කෙනෙක්. හරි. පරේ නවිජානಂತಿ. පරේ නවිජානಂತಿ. අනිත් අය විජානාති කියන්නේ දැනගන්නවා කියන එකයි. පරේ කියන එක මොකද්ද? පර શબ્දය කියලා එකක් තියෙනවා නේද? පර શબ્දයේ පඨමා විභක්ති බහු වචන රූපේ තමයි පරේ. හරි? පරේ කියන්නේ පර શબ્දයේ පඨමා විභක්ති බහු වචනේ. එතකොට මේක තමයි කර්තෘ. මෙයා තමයි කර්තෘ පරේ. අනිත් අය න විජානಂತಿ දන්නේ නැහැ. අනිත් අය දන්නේ නැහැ. එතකොට දන්න කොටසකුත් ඉන්නවා. ඒ දන්න අය තමයි යේ. කවුරු හරි කෙනෙක් විජානಂತಿ දන්නවද? පරේ එක කොටසක් දන්නේ නැහැ. අර දැන් ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ අදහසක් තමයි තියෙන්නේ. මොකද්ද ඔය ඉස්සෙල්ලා කිව්වේ? පරේ සුඛතෝ පරේ සුඛතෝ. එතකොට පරේ එතනත් ආවේ පරේනේ. පරේ කිව්වේ අර අනිත් කොටස. දැන් මිනිස්සුව කාණ්ඩ දෙකකට බෙදලා ඉන්නවා. එක කොටසක් කවුරු හරි හොඳ පැත්තක්, අනිත් අය තමයි මේ පරේ කියලා කියන්නේ. හොඳ පැත්තට නොආපු කට්ටිය තමයි පරේ. අනිත් කට්ටිය පරේ අනිත් කට්ටිය කියන්නේ. පරේ නවිජානಂತಿ දන්නේ නැහැ. හරි? මොකද්ද දන්නේ නැත්තේ? දන්නේ නැත්තේ මයං, මෙතන මයං එත්ත කියන එක තමයි මේ මය මෙත්ත කියලා ඇවිල්ලා තියෙන්නේ. මයං එත්ත. මයං එත්ත මය මෙත්ත. මේක අපි ගිය සුමාන ඉගෙන ගත්ත සංධිකාරයක් උතන තියෙන්නේ. මොකද්ද ගිය සුමාන ඉගෙන ගත්ත සංධිකාරය? බිඳුවට මොකද්ද වෙනවා කියලා ඉගෙන ගත්තනේ. බිඳුවට එක්කෝ මයන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දයන්න වෙන්න පුළුවන්. මේ බිඳුවට මයන්න දයන්න කියන්නේ එක්කෝ හල් මයන්න, එහෙම නැත්නම් හල් දයන්න. ඔය දෙකෙන් එකක් වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දි වෙලා තියෙන්නේ බිඳුවට හල් මයන්න. මයම් එත්ත. එතකොට මේ හල් මයන්නයි ඒ යන්න එකතු වුනහම මේ වුණා. හරි. මය මෙත්ත. එත්ත කියලා කියන්නේ මොකද්ද? එත්ත කියන එක බොහෝ තැන්වල තියෙනවා ඉද කියලා. ඉද කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝකයෙහි කියන තේරුම තියෙන්නේ. හරි? මයං අපි මේ ලෝකයෙහි යමාමසේ. යමාමසේ කියන්නේ යමයා ළඟට යන්නේ නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? මැරෙනවා කියන එක. හරි? මේ එක කොටසක් ඉන්නවා අපි මේ ලෝකේ මැරෙනවයි කියන එක නවිජානಂತಿ දන්නේ නැහැ. අපි මේ ලෝකේ මැරෙනවයි කියන එක දන්නේ නැහැ. මැරෙනවයි කියන එක දන්නේ නැහැ කියලා කියන එකෙන් අදහස් කරන්නේ මැරෙන බව හිතන්නේ නැතුව තමයි ජීවත් වෙන්නේ. හරි? මැරෙන බව දන්නේ නැහැ. මැරෙන්නේ නැහැයි කියලා තමයි හිතන්නේ. ලෝකේ එක කොටසක් ඉන්නවා ඒගොල්ලෝ මැරෙනවයි කියන එක දන්නේ නැහැ. හරි? යමාමසේ. මසේ. ඒකට ඒක තනි වචනයක් යමාමසේ. ඒක කියන්නේ ඈ? මොකද යමයාලා කියන්නේ කියලා. ඔව් මැරෙන්නේ නැහැ කියලා. මයන් එත්ත යමාමසේ නෑ ඒක වචන දෙකක් එකතු වෙලා නැහැ ඇත්තනේ. යම රජුගේ නෑ යම රජුගේ අර මේ කතා කියන්න එපා. මම ඔය ඔයගොල්ලන් මතක තියාගන්න ඉස්සෙල් කීලෝට යමය කියන එක ගත්තේ. යාති කියලා ක්‍රියාපදයක් තියෙනවා. යාති කියන්නේ මොකද්ද? යයි කියන එකයි. හරි? යාති ඒක වෙන්නේ යන්ති, යාසි, යාත, අනිත් එක යාමි යාමි.
ඒ යාමි කියන එක යමාමි කියලා තියෙනවා. හරි? යමාමි කියලා කියනවා. ඒ යමාමි කියන එක ඒකේ බහුවචනේ එතකොට යමාම. තේරුණාද? ඒ යමාම කියන එකම තමයි යමාමසේ කියලා කියන්නේ යන්නෙමුයි කියලා. යන්නෙමු කියලා කියන්නේ ජීවිතය අතහැරලා යනවා කියන එකයි උතන තේරුම. හරි? යමාම. අපි මේ ලෝකයෙහි යනවයි කියන එක යමාමසේ යමු යයි පරේ එක්තරා කොටසක් න විජානන්ති නොදනිති. අපි මේ ලෝකයෙහි මරණයට පත්වන්නෙමුයි. යමාම කියන එකෙන් අදහස් කරන්නේ මරණයට පත්වන්නෙමු කියන එකයි. යන්නෙමු කියන එකයි. යනවා කියන්නේ ගමනක් යනවා කියන එක නෙමෙයි පරලොව යන්නෙමුයි න විජානන්ති නොදනිති. හරි? ලෝකේ දැන් මේක හිතෙන් මවා ගන්න ඕනේ මේකේ. ලෝකේ කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් මොලේ තියන අය අනිත් පැත්තේ මෝඩය ටිකක්. මේ පරේ කියලා කිව්වේ මේ මෝඩය කියන කොටස. මේ මෝඩය කියන කොටස දෙයක් දන්නේ නැහැ. න විජානන්ති නොදනිති. මොකද්ද දන්නේ නැත්තේ? මේ ලෝකයෙහි මේ ලෝකයෙහි මයන් අපි යමාමසේ පරණයට පත්වන්නේ මුයි න විජානන්ති නොදනිති. පැහැදිලිද? තේරෙනවද මේ මම කියන දේ? ටිකක් අවුල්සහගතයි වගේද? ලස්සන වචනවලින් විතර අහලා තියෙනවා. ඒක කියන්නේ කියවන්න පුළුවන් මේ යමාමසේ කියන වචනය ඉස්සෙල්ලා නරකතාවක් වෙනවා ආච්චිලා. මොකද්ද? මේවට අපි දැන් ඉස්සෙල්ලා කතා කරන්නේ නරකට දෙනවා යම ළඟට යනවා කියන්නේ ඒ වගේ තේරුමක් නෑ. මෙතන යමාම කියන්නේ යමු කියන තේරුම තියෙන්නේ. යමුයි කියන තේරුම තමයි යමාම කියන්නේ. යමාම කියන එකම තමයි යමාමසේ කියලා තියෙන්නේ. ඒක කියනවා මේ පැරණි පාලි භාෂාවේ පැරණි ලක්ෂණය පෙන්වුම් කරන රූපයක් කියලා යමාමසේ කියන එක. හරි? ඒකේ විස්තර මම හුඟක් කියන්න යන්නේ නැහැ. ඒක හුඟක් විස්තර තියෙන වචනයක් ඔය යමාමසේ කියන එක. දැනට මතක තියාගන්න යමාම කියන වචනයටම සමාන තේරුමක් ඇති වචනයක් තමයි යමාමසේ කියලා කියන්නේ. හරි? එතකොට උත්තම පුරුෂ බහුවචනයක් හැටියටයි යමාමසේ කියන එක යෙදිලා තියෙන්නේ. යමාම කියන එකම යමාමසේ කියලා යෙදිලා තියෙන්නේ. හරි? උත්තම පුරුෂ බහුවචනයට වර්තමාන කාලේ උත්තම පුරුෂ බහුවචනයට තමයි යමාමසේ කියලා යෙදලා තියෙන්නේ. එතකොට කවුද ඒක දන්නේ නැත්තේ? අපි පරලොව යනවායි කියලා දන්නේ නැත්තේ කවුද? පරේ. අනිත් පැත්තේ කට්ටිය. හරි? ඊට පස්සේ කියනවා තත් එහිලා මේ කාරණේ එහිලා යේ යම් කිසි කෙනෙක් විජානන්ති දන්නවා නම් දැනගනිද්ද යේ විජානන්ති යම් කිසි කෙනෙක් මේ தত্ত্বය දැනගනිද්ද මොකද්ද මේ தত্ত্বය කියලා කිව්වේ? මැරෙන බව දැනගනිද්ද තතෝ ඒ හේතුවෙන් මේධගා කියලා කිව්වේ කෝලාහල කොරල්ස් කෝලාහල සම්මන්ති සමනය වේ සංසිඳි. මරණ බව දන්න මිනිස්සු නිසා තමයි කෝලාහල සංසිඳෙන්නේ. මරණ බව දන්නේ නැති මිනිස්සු තමයි කෝලාහල කර තවත් ආගිව් කර මේ යන්නේ. මේ අපි මොනවා වුණත් අපි මරණ මිනිස්සුනේ කියලා හිතනවා නම් හරි අමාරුයි. එහෙම අය හොයාගන්න නේ. හැමතිස්සෙම අපි මොනවා හරි දෙයක් මේ ශරීරයෙන් මේ ශාරීරික මේ අඩදමර නොවුනත් වචනෙන් අඩදමර නොවුනත් අපි සමහරට අපි අපේ බුද්ධිමය මට්ටමෙනුත් අපි හැමතිස්සෙම මේ ආගියු කර නේද? ඉතින් අපි තර්ක කර අනේ මොකද්ද ඔය ඇති වැඩක් නැහැ ටිකේ ඕවා ගැන හිත ආගියු කරන්න ඕනේ නැහැ කියලා. එහෙම ඉන්න බෑනේ අපිට නේ. එහෙම ඉන්නේ නැහැ අපි. එයා කිව්ව දේ හරිය නෑ. ඉතින් අර
බුදුහාමුදුරුවෝ මේ ඔය සූත්‍රවල මේ කියලා තියෙනවා මේ වාද කරන ක්‍රමය මොකද්ද? මේ උඹ කිව්ව දේ හරි නෑ. මං කිව්ව දේ තමයි හරි. ලස්සන කෑලි තියෙනවා ඒකේ. උඹ ඉස්සෙල්ලා කියන්න ඕන දේ පස්සේ කිව්වේ. පස්සේ කියන්න ඕන දේ ඉස්සෙල්ලා කිව්වේ. ඉතින් මේ වාද කරනකොට තර්ක කරනකොට කෙනා කියන දේ මේ මට මතක නෑනේ හරි ෂෝක් කෑලි තියෙනවා. හරි ලස්සනයි. මම ඒ කෑලි අහුච්ච වෙලාවට තිබුණොත් ඒ කෑලි මම උද්දෘත කරලා ගෙනල්ලා දෙන්නම් ඕගොල්ලන්ට කියන්නේ මතක් වෙන්නේ නැහැ. අනේ වගේ වාද කරන ඒ වාද නිසා කවදාවත් සමතේකට ඒමක් වෙන්නේ නැහැ. සමතේද අපි කවුරු හරි කෙනෙක් වැරද්දක් පෙන්වනවා නම් ඒ වැරද්ද හරියාකාරව මම මේක වැරදි තත්ත්වය මේකයි කියලා නිවැරදි දේ පෙන්වා දීම එක දෙයක්. නමුත් එයා එක්ක අවුලකටපත් කර ගැනීම ඒක ඒක අවුල් තව දුරට දිගට යෑමක් නිසා ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ. මේදගා කියලා කිව්වේ ඒකයි. මේදගා කියන එකෙන් අදහස් කරන්නේ ඔක අකාරාන්ත පුරුෂලිංග શબ્දයක්. මේදග. මොකද්ද මේදග શબ્දේ? එතකොට ඔක කොහොමද වර්ණගන්නේ? එක කෝලාහලයක් නම් මේදගෝ බුද්ධෝ කිව්වා වගේ. මේදගෝ ඒ බහුවචනේ තමයි මේදගා. සම්මන්ති අපි පාලියෙන් මෙතන සම්මන්ති කියලා බහුවචනයෙන් යොදලා තියෙන්නේ. ඒක සම්මති ඒක වචනේ ඒක බහුවචන වෙලා තියෙන්නේ මේ මේදගා කියන බහුවචන රූපේ නිසා. මේදගා සම්මන්ති. අවුල් සංසිඳෙති කියනවා වගේ. නමුත් සිංහලෙන් කියනකොට අපි ඒක කියන්නේ නැහැ. ආරවුල් සංසිඳේ කියලා ඒක වචනෙන් පරිවර්තන කරනවා. පාලියෙන් බහුවචනෙන් තියෙනටුනේ මේදගා සම්මන්ති. පැහැදිලි වුණාද ඔකේ තේරුම? අනෝම මොකද හිතන්නේ තේරුණාද? තේරුණා සර්. එහෙනම් හොඳයි. අපේ ධම්මික පුතා කොහොමද? තේරුණා සර්. හොඳයි. අරගන්න තමයි අමාරු. අවබෝධයට ගන්න තමයි ටිකක් අමාරුනේ. අවබෝධයට නොගත්තත් කමක් නැහැ. මේ ධම්මපදයේ ගාථා මම මේ කියන ඒවා කටපාඩම් කරගන්න. කාලයක් යනකොට ඕවා ඉතේම තේරුම් ඔළුවට වැටෙන්න පටන් ගන්නවා. ඕවා කටපාඩම් කරගන්න. 7-8 සැරයක් කියනකොට ඉබේ කටපාඩම් හිටිනවා මේවා. දැන් ඕගොල්ලෝ පාලි භාෂාව එක්තරා ප්‍රමාණයකට දන්න අයට පහසුයි මේක. කිසිම දෙයක් නොදන්න පාලි භාෂාව නොදන්න අයට කටපාඩම් කරන එක අමාරුයි. මොකද පාලි භාෂාව ටික ටික ඉගෙන ගන්න පටන් ගන්න අයට කටපාඩම් කරගෙන එක එච්චර ලොකු අමාරු දෙයක් නෙමෙයි. පාඩම් කරගන්න පුළුවන්. හරි? දැන් මේ බලන්න මේ විජානන්ති දෙසරක යෙදිලා තියෙන එකක න විජානන්ති අනික විජානන්ති. විජානන්ති කියන්නේ ඕකේ හැදෙන වර්තමාන කාල ඒකවචන රූපේ උපාද. විජානති. විජානාති ඒක විජානාන්ති වෙන්න බෑනේ. ඒක නිසා විජානාන්ති වෙන්නේ. විජානාති. එතන වියන් අයින් කළාම කියන වචනේ ඔයගොල්ලෝ දන්නවනේ. ජානාති. දන්නවනේ ජානාති කියන වචනේ. ජානාති. ඒකම තමයි විජානාති. තේරුම එක. ඔව්. මම ඒක හරියටම කියන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ කල් ගිහලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මේ විජානනය කියන එක එන්නේ විජානාති කියන එක එන්නේ දැන් තියෙනවා මෙන්න මෙහෙම වචන. එකස විශේෂයෙන් දැන ගන්නවා කියනවා. විශේෂ ඥානෙ. සංජානාති කියලා වචනයක් තියෙනවා. විජානාති කියන තව පදයක් තියෙනවා. පජානාති තව වචනයක් තියෙනවා. සංජානාති, විජානාති, පජානාති කියලා වචන තුනක් තියෙනවා. එතකොට මේ සංජානාති කියන මේ දැනීමේ මේ ඉන්ද්‍රිය ඥානයේ අවස්ථා තුනක් මේ තුලින් කියන්නේ. හරි?
ඉන්ද්‍රිය ඥානයේ අවස්ථා තුනක්. සංජානාති කියන එක කියන්නේ අපි සංඥාව නිසා අපි ලබා ගන්න දැනීමක් තියෙනවා නම් ඒකට තමයි අපි සංජානාති කියන්නේ. සංඥාවට සම්බන්ධ නම් සංජාන. විඥාණයට සම්බන්ධ දැනීමක් තියෙනවා නම් තමයි අපි විජානාති කියන්නේ. පඤ්ඤාවට සම්බන්ධ දැනීමක් තියෙනවා නම් තමයි අපි ඒක පජානාති කියලා කියන්නේ. පඤ්ඤා විඥාන සංඥා කියන තුනෙන් එන ක්‍රියාපද තුනක් තමයි පජානාති විජානාති සංජානාති කියන්නේ. හරි. සර් තව වචනයක් අහලා තියෙනවා අභිජානාති කියලා. ඒකත් එක්ක සම්බන්ධ. ඒක වෙන එකක්. ඒකට යන්න එපා දැන් මම. මේ තුන විතරක් දැනට මතක තියාගන්නකෝ. හරිද? එහා ඕගොල්ලන් අමාරුවේ දැන් ඔය හදන්නේ මේ ධම්මික හොඳ. නෑ ධම්මික හොඳයි ඒ වුණාට එච්චර ගැඹුරට දැන් මේ යන්න ඕනේ නැහැ. හොඳද? ඒකෙන් අභිජානාති කියන එකනොත් හැදෙන වචන තියෙනවා අභිඥා කියලා කියන්නේ. ඒ අභිඥා කියන වචනේ හැදෙන්නේ අභිජානාති කියන එකේ. මේ ඒවත් ඉන්ද්‍රිය ඥානයේම අවස්ථා තමයි. අභිජානාති කියන එකෙන් අභිඥා කියලා හැදෙනවා. ඉතින් ඥා ධාතුවේ ඔය ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඥා ධාතුවෙන්. ඥා ධාතුවෙන්. ඥා කියන එක ධාතුව මොන අර්ථයෙන් දෙන එකක්ද? අවබෝධ කර ගැනීම කියන අර්ථයෙන්. හරි. කොයි ඥානද? කොයි ඥානද කියන්නේ ඥාන දෙකක් නෑ පාළියේ. ඥාන පාළියේ තියෙන්නේ මේ ඥාන තමයි පාළියේ තියෙන්නේ. ඒතර ධාතුව එන්නේ මේකේ ඥා. මෙහෙම ඥානක් තියෙනවා පාළියේ නෑ මේ ඥාන. මේක සංස්කෘත ඥාන. මේක සංස්කෘතයේ නෑ. මේක තියෙන්නේ පාළියේ. මේක තියෙන්නේ සංස්කෘතයේ. මේක පාළියේ නෑ, මේක සංස්කෘතයේ නෑ. සිංහලයේ තියෙන. සිංහලේ නෑ. සිංහලෙත් මේක නෑ. මේක පාවිච්චි වෙනවා හරි අඩුයි. සිංහල පාළි වචන කෙලින්ම සිංහලට ගත්ත තැන්වලදී මේ ඥායන්න තියෙනවා. නැත්තම් හැමතිස්සෙම මේක තමයි කියන්නේ. අතිඥා කියන්නේ මොකක්ද? ඔව් ඒකනේ. ඒක නම් ඇත්ත තමයි නේද? රතිඥා. මඤ්ඤොක්ක. මඤ්ඤොක්ක. ඔය එක තමයි ඒක. තියෙනවා ඒක. මේක නෑ. මේක තියෙනවා. සංස්කෘතයේ ඒක තමයි මේ සිංහල දෙකක් තියෙන සංස්කෘත ඔව් ඉතින්. හැබැයි ඉතින් ඒ වචන මේ ඔය රතිඥා මඤ්ඤොක්ක ඒවා කෙලින්ම මේ පාලියෙන් සංස්කෘතයෙන් ආපු වචන නෙමෙයි. ඔව් මොකද්ද? සිඤ්ඤෝර් වගේ ඒවා පෘතුගීසි කොහොම හරි ඒතර දැන් මේ ගාථාව තේරුණාද? හරි නේද දැන්? මේ පරේ යේ කියන පරේ කියන එකේ શબ્දය පර શબ્දය, යේ කියන එකේ શબ્දය ය શબ્දය. ඒව මොන શબ્දද? සර්වනාම શબ્ද. සර්වනාම શબ્ද. ඒක නිසා තමයි මේ පඨමා බහුවචනෙට ඒ කියලා ඉවර වෙන්නේ. පඨමා බහුවචනේ ඒ වලින් ඉවර වෙන්නේ සර්වනාම શબ્ද වලින්. හරි. ඒ සබ්බ શબ્දය ඇරෙන්න අනිත් ඒවා. සබ්බ શબ્දේ නම් සබ්බෝ શબ્දේ. ඒකත් බහුවචනේ શબ્දේ තමයි නේද? සබ්බෝ શબ્දේ. ය શબ્දේ යෝ යේ. යෝ යා නෙමෙයි. සබ්බෝ සබ්බා නෙමෙයි. සබ්බෝ සබ්බේ. කෝ කේ. හරි. ඒ වගේ. ඊතරෝ ඊතරේ. අඤ්‍යතරෝ අඤ්‍යතරේ. හරි.
ඒ වගේ හැම සර්වනාම શબ્දයකම පඨමා බහුවචනය ඒ වලින් තමයි ඉවර වෙන්නේ. දැන් ඒක ඇති. දැන් අනිත් කට්ටිය එනකන් පුංචි අභ්‍යාසයක් කරමු. සරලපාලි ශික්ෂකයේ තියෙනව නේද? 78 වෙනි පිටුව. අපි එදා ඒකේ වාක්‍ය 6ක් කළා. අද ඉතුරු 6 පුළුවන් තරම් ඉක්මනට පරිවර්තනය කරන්න බලන්න. ආයි 12 වෙනි පාඩම හම්බුණාද?
සතිය පච්චමික ඒක වචනද බහු වචනද? මයා. මයා කිපෙන්නේ කිපෙනාට කියන්නේ මොකද්ද? කුජ්ජති. ජයන්න බැඳි මහ ප්‍රාණ ජයන්න. මේ ශාන්තිට මම කියන්නේ කියලා හිතේ එක දෙයක් නේද? සමහර අකුරු බන්ධනකොට මේ සම්පූර්ණ ලියන්න නැතුව අන්න හරි වාට තේරෙනවා දැන් නයන්නයි දයන්නයි බන්ධනකොට ඔහොම ලියන්න බෑ. නයන්නයි දයන්නයි ඔහොම ලියන්න. දැන් ජයන්නත් ඒ සමහර වෙලාවට ලියන්න හරි අමාරුයි. නෑ දැන් මහ ප්‍රාණ ජයන්න කියන එක මේ වගේනේ. ඔහොමයි තියෙන්නේ. මේක මහ ප්‍රාණ ජයන්න මේක තනි අකුරක්. අකුරු දෙකක් නෙමෙයි. මේක ලියන්නට බෑ. මේ විදියට ලියන්න බෑ. තේරුණානේ? මේක මේ විදියටම ලියන්න ඕනේ. මොකද දැන් මේක දැන් කුජ්ජති කියන වචනේ ලියන්න ගියාම මෙහෙම ලිව්වොත් එහෙම ජයන්නයි මේකට බැඳලා කයන්නයි ඊළඟට බැඳලා දයන්නයි. මේක ශබ්ද කරන්න බෑ. හරි? ඒක ලියන්නට ඕනේ කුයන්න ජයන්න බැඳි මහ ප්‍රාණ ජයන්න. මේ විදිහටම ලියන්න ඕනේ. හදන්නයි කයන්නයි එකතු කරන්න පුළුවන්. බලමු. නරේට තව පොඩක් තියෙනවද? නෑ. ලාල් කොහමද? ශාන්ති මට වචන දෙකක් දන්නේ නැහැ. පිඹුරට ටිකක් ගන්න. බලමු. අත ඔබේ අවවාදයෙන් මගේ ක්‍රෝධය සංසිඳෙන්නේ. ඔබේ අවවාදයෙන් මගේ ක්‍රෝධය සංසිඳෙන්නේ. එතකොට වාක්‍යයේ තියෙන ක්‍රෝධය සංසිඳෙන්නේ. ඒක විතරයි වාක්‍යය. ක්‍රෝධය සංසිඳෙන්නේ. එතකොට කෝධෝ රූප සමේති කියන්නත් පුළුවන් නැත්නම් අනාගත කාලික රූප සමෙස්සති කියන්නත් පුළුවන්. හරි? රූප සමේති කියන්නත් පුළුවන් රූප සමෙස්සති කියන්නත් පුළුවන්. මොකද මෙතන සංසිඳෙන්නේය කියලා කියනකොට නිකන් අනාගත රූපයක් වගේ පේන්නේ. නමුත් රූප සමේති කියලා කියන්නත් පුළුවන්. කෝධෝ රූප සමේති. කාගේ ක්‍රෝධයද? මයිහං කෝධෝ. මොකක් නිසාද සංසිඳුනේ? අවවාදය නිසා. එතකොට ඒක තමයි හේතුව උනේ කාරණය. මේක නිසා ඕවාදේන තතියකින් තියෙන්නේ ඕවාදේන මයිහං කෝධෝ රූප සමේති. අවවාදේ කාගේද? ඔබේ අවවාදය. එතකොට තව ඕවාදේන එක්කෙනෙක්නේ තුම්හාකම් කියලා කිව්වොත් ගොඩක තුයිහම් කියන්නත් පුළුවන්. තව තුයිහම් කියන දෙකම ඒක වචෙන් තියෙනවා. තව තුයිහම් තුන්හම් කියලා තව තුන්හම් කියලා රූපයකුත් තියෙනවා. තව තුයිහම් තුන්හම් බහු වචන දෙනකොට තමයි තුම්හාකම්
කියන රූපය එන්නේ. තව තුයිහම් තුම්හම් කියන තුنين ඕනම එකක් ගන්න පුළුවන්. බහුල වශයෙන් ඉතින් තව කියන එක යෙදුනම හරි ලේසි. ඒක තමයි ඔබේ කියන එකට බහුල වශයෙන්ම මේ සූත්‍රවල විනත් ඔක්කොම මේ තව කියන එක තමයි යෙදෙන්නේ. හරි. තව ඕවාදේන මයිහං කෝදෝ රූප සමේති. මම කෝදෝ කියලා කියන්නත් පුළුවන්. කිම පිඹුරා දරණයෙන් ගොනා වෙලයිද? කිම පිඹුරා දරණයෙන් ගොනා වෙලයිද? එතකොට පිඹුරා වෙලයිද? පිඹුරා වෙලයිද? ඒක තමයි එක වාක්‍යය. පිඹුරට කිව්වේ දැන් අජගරෝ. වෙලයි කියන එකට වේටේති. වේඨේති. අජගරෝ වේඨේති. අජගරෝ වේඨේති. මොකද්ද වෙලන්නේ? ගෝණා. එතකොට ගෝණං කර්මයනේ ගෝණා නේද? එතකොට අජගරෝ ගෝණං වේඨේති. අජගරෝ ගෝණං වේඨේති. මොකෙන්ද වෙලන්නේ? භෝගේන. භෝගේන. එතකොට කිම කියන එකට අපිට කිං කියලා ප්‍රශ්නාර්ථය දාන්න පුළුවන්. කිං අජගරෝ භෝගේන ගෝණං වේඨේති. ඊළඟට තෙපි අපගේ රස කැබිලි වලට නොකමැති වන්නහුද? එතකොට තෙපි කැමැති වන්නහුද? තුම්හේ ඉච්ඡත. තුම්හේ ඉච්ඡත. නොකමැති වන්නහුද? ඒක අනාගත කාලෙට දාන්නත් පුළුවන්. කැමැති වන්නහු ඉච්ඡිස්සත. පිහයිස්සත නැත්නම් පිහයත. පිහයති කියලා කියනවා. කැමති වෙනාට පිහයති කියලා රූපෙකුත් තියෙනවා. අපි ඒව ගන්නත් පුළුවන්. හරි. තුම්හේ පිහයිස්සත. නොකමැති වන්නහුද? පිහෙස්සත නැත්නම් පිහෙයිස්සත. මොනවටද? රස කැවිලි වලට මොනකට හරි කැමැත්තක් දක්වනවා නම් ඒ කැමැති වෙන දේ යොදන්නේ මොන විභක්තියෙන්ද? ඔක්කොම කියාගෙන ඉන්න. එතකොට දෙකක් කිව්වා. තව එකකින් 3-4යිනේ තියෙන්නේ. චාතුර්ථයටයි දැන්. එතකොට මෝදකානං රස කැවිලි වලට කියන්නේ මෝදක. මෝදකානං චතුර්ථයට දාන්න ඕනේ. හරි. එතකොට අපගේ රස කැවිලි වලට. එතකොට අම්හාකම් මෝදකානං. තුම්හේ අම්හාකම් මෝදකානං න ඉච්ඡිස්සත නැත්නම් න ඉච්ඡත. හරි. අපගේ ආචාර්යයා මට කිපෙන්නේද? ඔතන මේ ආචාර්යයා කිපෙන්නේද නේද? ආචාර්යෝ කුජ්ජිස්සති. ආචාර්යෝ කුජ්ජිස්සති. කාගේ ආචාර්යයද? මයිහං ආචාර්ය. මෙතන මට කියන එකට ඔතන මේ විභක්ති දෙකක් දාන්න පුළුවන්. හරි. එකක් තමයි කවුරු හරි කාට හරි කිපෙනවා නම් ඒ කිපීමට ලක් වෙන තැනත්තා චතුර්ථයෙන් දාන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට මේ වගේ තැනක කලාතුරකින් මේ බඳු තැනක ඒක සප්තමයෙන් දාන්නත් පුළුවන්. හරි. දැන් මයිහං ආචාර්යෝ මයි කුජ්ජති කියලා කියන්නත් පුළුවන්. හරි. නැත්නම් මයිහං ආචාර්යෝ මයිහං කුජ්ජිස්සති කියලා කියන්නත් පුළුවන්. හරි. සෙට තෙපි මගෙන් ගොනා මිලයට ගන්නහුද? ඒක නම් පැහැදිලිවම අනාගතේ. තෙපි මිලයට ගන්නහුද? තුම්හේ කිනිස්සත. තුම්හේ කිනිස්සත. මොනවද? ගෝණං. කාගේ ගොනාද? නෑ කාගේ නෙමෙයි. කාගෙන්ද ගන්න? මගෙන්. මයා කිනිස්සත. කවදටද? හෙට. සුවේ තුම්හේ මයා ගෝණං කිනිස්සත. 12. අපි තොපගේ දරුවන් රැකගන්නෙමු. පෝෂිත කරන්නෙමු කියලා මේකේ පහදල් ලේසි කරලා තියෙනවා. පෝසෙස්සාම
අපි රැකගන්නෙමු මයං පෝසෙස්සාම කාවද දරුවන්ව ධාරකේ මයං ධාරකේ පෝසෙස්සාම කාගේ දරුවන්ව තොපගේ දරුවන් තුම්හාකං ධාරකේ මයං තුම්හාකං ධාරකේ පෝසෙස්සාම එහෙනම් ලබන සුමානේ හම්බුනේ විනාඩි 9. හරි එහෙනම් පින් සිද්ධ වෙනවා.